හෙලෝ ගයිස් ඔල හැමෝම සාදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube චැනල් එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2026 අලුතෙන්ම රිලීස් වුණ මරුසු පිලාමි එහෙම නැත්නම් දගරවලිගේ ලපවානර කියන මූවි එක. ඉතින් මේ මූවි එක බලන්න යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් like කරලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව දැන් අපි යමු අද මූවි එක බලන්න. අද අපි මූවි එක පටන් ගන්නේ දකුණු ඇමරිකාවේ තියෙන වනාන්තරයක් ඇතුලෙන්. මේ වෙනකොට මංකොල්ලකාරයෝ සෙට් එකක් ඇවිල්ලා ඉන්නේ දගර වලිගලා ජීවත් වෙන පැත්තට. මේ වනාන්තරයේ ජීවත් වෙන දුර්ලභ සත්තු වර්ගයක් තමයි දගර වලිග කියන්නේ. ඉතින් යාලව දඩයම් කරන්න තමයි මේ මංකොල්ලකාරයෝ ඇවිල්ලා ඉන්නේ. එයාලගේ අතේ තියෙනවා එක මැප් එකක්. ඒ මැප් එකෙන් තමයි යාලා මේ කූඩුව තියෙන තැන හොයාගෙන එන්නේ. ඉතින් ටික වෙලාවක් යනකොට දගර වලිගේ මේ එන මංකොල්ලකාරයොන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ සටන යන අතරතුර අපිට පෙන්නනවා ටිකක් කොට අමුතු මිනිස්සෙක්. මෙයාගේ නම පැබ්ලිතෝ. මෙයා තමයි මේ දගරවලිගේ ජීවත් වෙන කූඩුව හොයාගෙන තියෙන්නේ. එයා තමයි අර මංකොල්ලකාරයන්ගේ අතේ තිබ්බ මැප් එකත් ඇදලා තියෙන්නේ. මෙයාගේ අතින් තමයි මේ මංකොල්ලකාරයන්ට මේ මැප් එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට මෙයාගේ අතට දගරවලිගේ බිත්තරයක් දෙනවා. එයාලගේ බිත්තරයක් තමයි එයා මේ විදිහට මේ මිනිස්සයාට දෙන්නේ. එයා ඒක දෙන්නේ මේ මිනිස්සයාට ආරක්ෂා කරන්න කියලා. මොකද අර මංකොල්ලකාරයොන්ට ඒක අහු වුණොත් ආයේ කවදාවත් දගරවලිගට නම් ඒ බිත්තරේ දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ මිනිස්සයාට මේ බිත්තරේ හම්බෙනවත් එක්කම එයා කියනවා මම මේක මගේ පණමෙන් ආරක්ෂා කරනවා කියලා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් එතන ඉන්න මංකොල්ලකාරයෙක් මේකට මිනිස්සයාට සිහි නැති වෙන්න ගහලා ඒ බිත්තරේ අරගන්නවා. ඒත් එක්කම අපේ කතාව එනවා ඇමරිකාව පැත්තට. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන ඩේවිඩ්ව තමයි මෙතනදී අපිට පෙන්වන්නේ. ඩේවිඩ් මෙතනදී යාගේ පුතාව ගෙදරට එක්කගෙන ඇවිල්ලා ඇරලවනවා. මෙතනදී ඩේවිඩ්ගේ වයිෆ් ඒ කියන්නේ තීස්යාට කියනවා ඔයායි මෙච්චර වෙලා ගියේ මෙයාව ගෙදර එක්කගෙන එන්න කියලා. ඉතින් මෙයාලා දෙන්න මේ වෙනකොට ඉන්නේ වෙන වෙනම. ඒකට හේතුව මොකක්ද කියලා ඔයාලට මූවි එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මෙතනදී තීස්යාගේ පුතාව කාමරයට යවනවා. ඔයා කාමරයට ගිහිල්ලා ඇදුමක් දාගෙන එන්න කියලා. ඉතින් ඊට පස්සේ එයා ඩේවිඩ් හොදටම බයින්න පටන් ගන්නවා. එයාගේ ළමයාව මේ විදිහට පරක්කු කරලා ගෙදර එක්කගෙන ආව එකට. ඉතින් මෙයාලා දෙන්න මේ විදිහට බැනගන්නේ හොරෙන්. මොකද මෙයාලා දෙන්න කැමති නෑ මෙයාලගේ ළමයා මෙයාලා දෙන්න රණ්ඩු වෙනවා කියලා දැනගන්නවට. ඒත් ඉතින් එයා හොදටම දන්නවා එයාගේ අම්මයි තාත්තයි මේ වෙනකොට රණ්ඩු වෙනවා කියලා. කොහොම හරි ඉතින් ওই විදිහට ටික වෙලාවක් ඩේවිඩ් 31 රණ්ඩු වුණාට පස්සේ එයා එතනින් ආපහු යනවා. එයා නතර වෙලා ඉන්න තැනට. එයා නතර වෙලා ඉන්නේ එයා වැඩ කරන සත්වත්වෙම තමයි. ඉතින් ওই විදිහට ඩේවිඩ් එතනින් පිටත් වෙලා යනවත් එක්කම අපිට පෙන්නනවා එයාගේ පුතාව. ඉතින් එයා මේ වෙනකොට ගොඩක් දුකින් ඉන්නේ. එයාගේ අම්මයි තාත්තයි දෙන්න වෙන වෙනම ඉන්න එකට. ඉතින් එයාට ඕන කරලා තියෙන්නේ කලින් හිටියා වගේම එයාගේ අම්මයි තාත්තයි එක්ක එකට ජීවත් වෙන්න. ඒත් ඉතින් එයාට මේ වෙනකොට තනියම තමයි ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔය විදිහට එයා ගොඩක් දුකින් ඉන්න අතරේ අපිට පෙන්නනවා ඊළඟ සීන් එකෙන් පහවදා උදේ. පහවදා උදේම ඩේවිඩ් නැගිටලා වටපිට බලනකොට තමයි එයාට තේරෙන්නේ එයා කලින් දවසේ රෑ හොදටම බීලා ඔෆිස් එකට වෙලාම තමයි නිදාගෙන තියෙන්නේ කියලා. ඔය විදිහට එයා එතනින් ඇහැරෙනවත් එක්කම එතනට එනවා එයාගේ යාළුවා. ඉතින් මෙයාගේ නම ස්ටෙෆාන්. මෙයා ඇත්තටම කිව්වොත් තනිකරම මෝඩයෙක්. ඉතින් ඔයාලට මූවි එකේ ඉස්සරහට යද්දි මෙයා කරන ගොන් වැඩ මොන වගේද කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඔය විදිහට ස්ටෙෆන් ඇවිල්ලා ඩේවිඩ්ට කතා කරාට පස්සේ එයා ඩේවිඩ්ට කියනවා ලොක්කෝ ඔයාට මේ දැන්ම යව හම්බෙන්න එන්න කිව්වා කියලා. ඉතින් ඒක දැනගත්ත ගමන්ම ඩේවිඩ් ඉක්මනටම යනවා. එයාලගේ ලොක්කා ජෙෆ්රිව හම්බෙන්න. මේ වෙනකොට ජෙෆ්රියාගේ සත්තුවත්තේ ඉන්න හයිනලාට කෑම දාන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදී ඩේවිඩ් එතනට ඇවිල්ලා එයාගෙන් අහනවා ඇයි ලොක්කෝ ඔයා මට හදිස්සියෙම හම්බෙන්න එන්න කියලා තිබ්බේ කියලා. ඉතින් එතකොට ජෙෆ්රියාට කියනවා මෙන්න මේ වීඩියෝ එක මුලින්ම ඔයා බලලා ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ එතන ඉන්න සිකියුරිටි ගාඩ් වීඩියෝ එකක් දාලා පෙන්නනවා ඩේවිඩ්ට. මේකේ තියෙන නිවුස් එකක්. කලින් දවසේ රෑ බීබු මිනිස්සෙක් මෙයාලගේ මේ සත්තුවත් ඇතුළට ඇවිල්ලා ඇතුළේ තියෙන කරන්ට් ටික ෂෝට් කරලා දාලා හැම සතෙක්ම කූඩු වලින් එළියට නිදහස් කරලා තියෙනවා. ඉතින් මේ සත්තු නගරය පුරාම ඇවිදලා මුළු නගරයම අවුල් කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය පෙන්වන්න තමයි ඩේවිඩ්ට මෙහාට එන්න කියලා තියෙන්නේ. මෙතනදී ඩේවිඩ් එයාගෙන් අහනවා ඉතින් ඇයි මට මේක පෙන්වන්නේ? මේක මට අදාළ දෙයක් නෙවෙයිනි කියලා. එතකොට තමයි ඩේවිඩ් මේ වීඩියෝ එකේ ඉන්න මිනිස්සයාව පෙන්වන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට එයා කලින් දවසේ රෑ හොදටම බීලා මේ සත්තුවත් ඇතුළට ඇවිල්ලා මෙහි තියෙන කරන්ට් එක ෂෝට් කරලා තියෙනවා. එයා නිසා තමයි අර සත්තු සේරම මේ නගරයට ගිහිල්ලා එහෙ හැමදේම අවුල් කරලා දාලා තියෙන්නේ.
ඉතින් මේකට දැන් ජෙෆ්‍රි ඩේවිඩ්ට දඩුවම් කරන්න හදන්නේ. ඉතින් මෙතනදී ඩේවිඩ් ජෙෆ්රිගෙන් සමාවිල්ලුවත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ජෙෆ්රියාට වැඩක් පවරන්න හදන්නේ දඩුවමක් විදිහට කරන්න. මෙතනදී ජෙෆ්රි ඩේවිඩ්ට කියනවා ඊළඟ සතියේ ඔයා යන්න ඕනේ දකුණු ඇමරිකාවට. එහෙට ගිහිල්ලා එහෙ තියෙන පාර්සල් එකක් ආපහු මට ගෙනල්ලා දෙන්න ඕනේ. ඒක තමයි ඔයාට කරන්න තියෙන ජොබ් එක. ඒක කරේ නැත්නම් ඔයාට මේ කරපු වැඩේට වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා. මෙහෙම කියනකොට ඩේවිඩ් එයාට කියනවා මට ඊළඟ සතියේ නම් කොහෙවත් යන්න පුළුවන් කමක් නැහැ. මොකද මගේ පුතාගේ උපන්දිනේ කියලා. එතකොට ජෙෆ්රි යා ගැන හිතලා එහෙනම් මම ඔයාලගේ පවුලටම ටිකට් දාලා දෙන්නම්. දකුණු ඇමරිකාවේ ටුවර් එකක් යන්න. එතකොට ඔයාට වගේ පුතත් එක්කම මේ සතියෙම ඉන්න පුළුවන් කියලා. ඉතින් මේකට ඩේවිඩ් කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ජෙෆ්රි යාව හයිනලා ඉන්න කූඩුවක් ඇතුළට දාලා යාව හොදටම බය කරනවා. ඉතින් මෙතනදී ඩේවිඩ්ට සිද්ධ වෙනවා මේ හයිනලාගෙන් බේරෙන්න නම් ජෙෆ්රි කියන දෙයට කැමති වෙන්න. ඉතින් ඊට පස්සේ අන්තිමේදී ඩේවිඩ් ඒකට කැමති වෙනවා. ඔය විදිහට ජෙෆ්රිගේ යෝජනාවට ඩේවිඩ් කැමති වුණාට පස්සේ එයා ආපහු සැරයක් ඔෆිස් එකට ගිහිල්ලා කල්පනා කරන්න පටන් ගන්නවා. කොහොමද දැන් එහෙට ගිහිල්ලා පාර්සල් එක අරන් එන්නේ කියලා. ඉතින් ජෙෆ්රි මෙයාට මේ වැඩේ පවරවුවා කියන්නේ අනිවාර්යෙන් මේ පාර්සල් එක ඇතුලේ මොකක් හරිම නීති විරෝධී දෙයක් තියෙනවා කියලා ඩේවිඩ්ට දැන් හොඳටම තේරෙනවා. මෙතනදී මෙයා ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට එයා දකිනවා ස්ටෙෆන්ව. එයා දැකපු ගමන් ඩේවිඩ්ට පොඩි අදහසක් එනවා. ඉතින් ඊට පස්සේ එයා කෝල් එකක් ගන්නවා ස්ටෙෆන්ට. එයාට කෝල් එකක් අරගෙන එයාට කියනවා මම මේ කතා කරන්නේ NTL ගුවන් විදුලියේ මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒකට ඔයා හරිම උත්තරේ දුන්නොත් ඔයාට දකුණු අප්‍රිකාවට ටුවර් එකක් දිනා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඩේවිඩ් එයාගෙන් අහනවා ඔයා කැමතිම ගුවන් විදුලිය මොකක්ද කියලා. ඉතින් මේ ස්ටෙෆන් කොච්චර මෝඩද කියනවා නම් එයා කියන්නේ IRL රේඩියෝ එක කියලා. ඒත් ඉතින් ටික වෙලාවකට කලින් ඩේවිඩ් එයාට කිව්වේ එයා NTL රේඩියෝ එකෙන් කියලා. ඉතින් ඒකවත් තේරුම් ගන්න ස්ටෙෆන්ට මොලයක් නැහැ. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට ඩේවිඩ්ුත් මෙයාට මේ ටුවර් එක දෙන්න ඕන නිසා එයා ස්ටෙෆන්ට කියනවා අපිත් කැමති IRL රේඩියෝ එකට තමයි ඒක නිසා ඔයා මේ ටුවර් එක දිනනවා කියලා. ඉතින් මෙතනදී ස්ටෙෆන් ගොඩක් සතුටු වෙනවා එයා මේ ටැග් දිනපු එකට. ඔය විදිහට ස්ටෙෆන්ව මේ ටුවර් එකට සම්බන්ධ කරගත්තට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා එයාලා කට්ටිය හැමෝම දකුණු ඇමරිකාවේ එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙයාලා දැන් කරන්න හදන්නේ දකුණු ඇමරිකාවෙන් අර නැවට නැගලා එයාලගේ ටුවර් එක පටන් ගන්න. ඉතින් මෙයාලා කට්ටිය නැවට නගින්න කලින් ඩේවිඩ් කොහොම හරි අර පාර්සල් එක අරගන්න ඕනේ. ඉතින් මෙතනදී ස්ටෙෆන්ව දකින්න ඩේවිඩ් එයා ගාවට එයාව අහම්බෙන් දැක්කා වගේ ඇවිල්ලා එයාගෙන් අහනවා ඔයා මෙහාට ආවේයි කියලා. එතකොට ස්ටෙෆන් කියනවා මට රේඩියෝ channel එකකින් දකුණු ඇමරිකාවේ ඉඳන් ආපහු ඇමරිකාවට ටුවර් එකක් හම්බුණා. ඉතින් ඒකට තමයි මම මෙහාට ආවේ කියලා. ඉතින් ඊට පස්සේ ඩේවිඩ් එයාගෙන් අහනවා අපිත් ඒ ටුවර් එකට තමයි ආවේ. ඔයා කැමති නම් අපිත් එක්කම ඔයාට යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ස්ටෙෆනුත් මෙයාලගේ මේ ගමනට එකතු වෙනවා. ඉතින් මෙතනදී ඩේවිඩ් කරන්න හදන්නේ ස්ටෙෆන් ලව් අර පැකේජ් එක ආපහු ඇමරිකාවට අරගෙන යන්න. එතකොට එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙතනදී මෙයාලා කට්ටිය එන්න පිටත් වෙනවත් එක්කම එයාලට හම් වෙනවා එච්චර ප්‍රසිද්ධ නැති ගායකයෙක්ව. මෙයාගේ නම රොකි. ඉතින් මේ රොකි ප්‍රසිද්ධ නැති වුණාට එයා හිතාගෙන ඉන්නේ එයා ගොඩක් ප්‍රසිද්ධයි කියලා. ඉතින් එයා කලින් වැඩ කරලා තියෙන්නේ එයාගේ සහෝදරයෙක් එක්ක. මේ වෙනකොට එයාගේ සහෝදරයා ලොකෝටම ප්‍රසිද්ධ වෙලා එයාව අතෑරලා දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයාට මේ ටැක්සි එකක්වත් ගන්න සල්ලි නැති නිසා එයා මේ ඩේවිඩ්ලගෙන් අහනවා එයාවත් නැවට එක්කගෙන යන්න පුළුවන්ද කියලා. ඉතින් මේ රොකිත් යන්න හදන්නේ නැවේම යන ටුවර් එකම තමයි. ඉතින් මෙතනදී එයාව දාලා යන්න බැරි නිසා ඩේවිඩ්ලා එයාවත් එක්කගෙනම යන්න තීරණය කරනවා. හැබැයි ඉතින් එයාට යන්න සිද්ධ වෙන්නේ ටැක්සි එකේ ගියේ. කොහොම හරි ඉතින් ওই විදිහට එයාලා නැවතින පැත්තට එන්න පිටත් වෙනවත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ඩේවිඩ් ජෙෆ්රි කෝල් එකෙන් කියපු පැකේජ් එක තියෙන තැනට එයාලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක සෙට් එකක්. මෙතන වටේම කඩවල් කිහිපයකුත් තියෙනවා. ඉතින් මෙතනදී තමයි ඩේවිඩ් අර පැකේජ් එක අරගන්න කියලා කිව්වේ. මෙතනදී ජෙෆ්රියාට සල්ලි දීලා තියෙනවා මේ පැකේජ් එක දෙන කෙනාට දෙන්න කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට ඩේවිඩ් එතනින් ඇතුළට ඇවිල්ලා টয়ලට් එකට ඇවිල්ලා බලනවා එතන පැකේජ් එක දෙන්න ඉන්න කෙනා ඉන්නවද කියලා. ඉතින් මෙතනදී මෙයාට හම්බෙන්නේ අර කැලේදී දගරවලිගලාව දඩයම් කරන්න ගියපු මංකොල්ලකාරයවුන්ගේ නායකයා. ඉතින් එයා තමයි ඩේවිඩ්ට මේ පැකේජ් එක දෙන්න හදන්නේ. ඉතින් ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් මේ පැකේජ් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ තියෙන්නේ දගරවලිගේ බිත්තරයක්. ඉතින් මේක තමයි ඩේවිඩ්ට ඇමරිකාවට අරගෙන යන්න තියෙන්නේ. ඉතින් අර සත්තුවත්තේ අයිතිකාරයා වුණ ජෙෆ්රිට දැන් ඕන කරලා තියෙන්නේ මේ බිත්තරේ. ඉතින් මෙතනදී මෙයා සල්ලි දීලා මේ මංකොල්ලකාරයාගෙන් බිත්තරේ අරගන්නවා. ඊට පස්සේ එයා එළියට ඇවිල්ලා
කාර් එක පිටිපස්සට ගිහිල්ලා ස්ටෙෆන්ගේ බෑග් එකට මේ පැකේජ් එක දාන්න හදනවා. ඒ අතර ස්ටෙෆන් දකින්නවා ටොයිලට් එකේ ඉඳන් එළියට එන අර මංකොල්ල කාර්යව. එයා මේ වෙනකොට සිගරට් එකක් බිබී එන්නේ. ඉතින් එයා ටිකක් දුර ඇවිදගෙන ඇවිල්ලා සිගරට් එක බිම දාලා වාහනේ නැගලා එතන යන්න යනවා. මෙතනදී ස්ටෙෆන් එක දැක්කට පස්සේ එයා වාහනෙන් එළියට ඇවිල්ලා අර මනුස්සයාටත් බැන එතනට ඇවිල්ලා සිගරට් එක අරගෙන ගිහිලා ඩස්බින් එකට දානවා. මොකද මෙතන සෙඩ් එකක් තියෙන නිසා මේ සිගරට් එක නිසා මොකක් හරි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ස්ටෙෆන් කරන වැඩෙන් ඒ සිගරට් එකෙන් අතන තියෙන කුණු බක්කිය ගිනි ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ කුණු බක්කිය නිවන්න ගිහිල්ලා එතන තියෙන කඩවල් වලටත් ගිනි තියෙනවා. ඉතින් මේ ස්ටෙෆන් කොච්චර මෝඩද කියනවා නම් එයා නිසා මෙතන ලොකු ගින්නකුත් ඇති වෙනවා. ඉතින් ওই විදියට ගින්න ඇති වෙන අතරේ අපිට පෙන්නනවා ඩේවිඩ්ව. ඩේවිඩ් ගාවට මේ වෙනකොට අර කොට මිනිස්සයා ඇවිල්ලා ඉන්නේ. එයා පොඩ්ඩක් වෙස් වලාගෙන ඉන්නේ. ඉතින් එයා දැන් කරන්න හදන්නේ ඩේවිඩ් ගාව තියෙන බිත්තරේ ආපහු වරගන්න. ඉතින් එයාට ඕන කරලා තියෙන්නේ කොහොම හරි මේ බිත්තරේ ආරක්ෂා කරන්න. ඒත් ඉතින් එයාට මෙතනදී මේ බිත්තරේ නම් ඩේවිඩ්ගෙන් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඩේවිඩ් මේක අරගෙන ගියේ නැත්නම් එයාට සිද්ධ වෙන්නේ අර ජෙෆ්රිට අහුවෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට ඩේවිඩ් අර පැබ්ලිට උඩේ පැකේජ් එක දෙන්නේ නැතුව එයාව කොහොම හරි මගහරින්න බලාගෙන ඉති. ස්ටෙෆන් එහා පැත්තෙන් දුවගෙන ඇවිල්ලා වාහනයට නගිනවා. මෙතන ගින්නක් ඇති වෙනවා. අපි දැන්ම මෙතනින් යමු කියලා. ඉතින් ඒත් එක්කම ඩේවිඩ් එකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉක්මනටම වාහනයට දුවගෙන ඇවිල්ලා එයා වාහනයට නගිනවා. ඉතින් මේ වෙනකොට මෙයාලගේ වාහනේ පිටිපස්සේ අර පැබ්ලිතෝ ඇදගෙන ඉන්න ඇදුමේ කොටසක් හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒක එයා දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ටික වෙලාවක් ඇද්දි ස්ටෙෆන් වාහනේ අද්දනවත් එක්කම පැබ්ලිතොත් මේ වාහනේ පස්සේම ඇදිලා එන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙනකොට මෙයාලා ෂෙඩ් එකෙන් තෙල් ගහ හිටපු නිසා ඒ ෂෙඩ් එකේ තෙල් ගහන බටෙත් කඩාගෙන තමයි මෙයාලා මේ විදිහට යන්නේ. ওই විදිහට යද්දී බටේට අතන තිබ්බ ගින්දරෙන් ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මෙයාලා දකින්නේ ටිකක් දුර ගියාට පස්සේ. කොහොම හරි ඉතින් ටිකක් දුර යනකොට පැබ්ලිතොත් වාහනෙන් ගැලවිලා විසික් වෙනවා. ඒ වගේම මෙයාලගේ පිටිපස්සේ තියෙන අර ෂෙඩ් එකේ බටේ දිගේ ගින්දර වාහනේ ඇතුළට ඇවිලෙන්න පටන් ගන්නවා. මේක දකින්නවත් එක්කම මෙයාලා ඉක්මනට මේක නිවන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් යාලට වැඩේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ස්ටෙෆන් මොලේ පාවිච්චි කරන්න ගිහිල්ලා ඉක්මනටම යාලගේ වාහනේ එහා පැත්තේ තියෙන වතුර වලකට හරවන්න හදනවා. කොහොම හරි අර ගින්න නිමල දාන්න හිතාගෙන. හැබැයි ඉතින් යාට ඒ වැඩේත් හරියට කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතන තිබ්බ ගහක වැදිලා වතුර වල ළඟම මෙයාලගේ මේ වාහනේ නතර වෙනවා. අන්තිමේදී ඒකෙන් සිද්ධ වෙන්නේ අර ගින්දර පිටිපස්සේ වාහනේටම ඇවිලිලා මෙයාලගේ මේ වාහනේ සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. ඉතින් මෙතනදී මේ වාහනේ විනාශ වෙන්න කලින් ඉක්මනටම පිටිපස්සේ හිටපු රොකී මෙයාලව මෙතනින් බේර ගන්නවා. හැබැයි ඉතින් ඩේවිඩ්ගේ බෑග් එක යාට බේර ගන්න බැරි වෙනවා. ඩේවිඩ්ගේ බෑග් එක අර ගින්දරට අහුවෙලා පිච්චිලා යන නිසා යාගේ පාස්පෝර්ට් එකත් පිච්චෙනවා. ඉතින් දැන් මෙයාට හිතා ගන්න බැරුව ඉන්නේ කොහොමද අර නැවෙන් ආපහු ඇමරිකාවට යන්නේ කියලා. ඔය විදිහට එතන සිද්ධිය සිද්ධ වුණාට පස්සේ මෙයාලා එතන ටැක්සි එකක් අරගෙන ආපහු එයාලගේ ගමන පටන් ගන්නවා. ඉතින් මෙතනදීත් අපිට පෙන්නනවා පැබ්ලිතෝ ආපහු සැරයක් මෙයාලගේ පස්සෙන් ඇවිල්ලා මෙයාලගේ මේ ටැක්සි එක පිටිපස්සෙන් එල්ලිලා ඉන්නවා. ඉතින් එයා කවදාවත් වැඩේ නම් අතාරින කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් ටික වෙලාවක් යනකොට තමයි අපිට පෙන්නන්නේ පැබ්ලිතෝ ඇවිල්ලා එල්ලිලා තියෙන්නේ වැරදි ටැක්සි එකක. එයා හරි ටැක්සි එකේ නෙවෙයි එල්ලිලා ඉන්නේ. ඉතින් ඒක නිසා එයාට සිද්ධ වෙනවා අර නැව තියෙන තැනට පයින්ම දුවගෙන එන්න. ඔය විදිහට යාලා කට්ටිය නැව පැත්තට එනවත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා කට්ටිය හැමෝම නැව ගාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් දැන් මෙයාලට සිද්ධ වෙනවා එතන ඉන්න සිකියුරිටි එකට යාලගේ බෑග් ටිකයි පාස්පෝර්ට් ටිකයි පෙන්නලා නැව ඇතුලට යන්න. ඉතින් මෙතනදී ඩේවිඩ් කල්පනා කරනවා දැන් කොහොමද යා මේ නැව ඇතුලට යන්න පාස්පෝර්ට් එකක් හොයාගන්නේ කියලා. එයා දකිනවා යා වගේම මෙතනට ඇවිල්ලා ඉන්න මිනිස්සෙක්ව. ඉතින් යාව දැකපු ගමන් හිමීට ඩේවිඩ් එයා ගාවට ගිහිල්ලා එයාගේ බෑග් එකේ තියෙන පාස්පෝර්ට් එක උස්සනවා. ඉතින් දැන් ඩේවිඩ්ට පුළුවන් මේ මිනිස්සයා වගේ මේ නැව ඇතුළට පැන ගන්න. ඔය විදිහට කට්ටියම පොලිමේ ඇවිල්ලා මෙතන ඉන්න සිකියුරිටි එකෙන් චෙක් කරාට පස්සේ ඩේවිඩ්ව එතන ඉන්න සිකියුරිටි එකෙන් නවත්ත ගන්නවා. ඊට පස්සේ ආව වෙනම පාත් එකකින් ඇතුළට යවනවා. ඉතින් මේ විදිහට ඩේවිඩ්ව ඇතුළට යවන්නේ මේක ඇතුලේ තියෙන සංදර්ශනයකට ආපු මිනිස්සෙක්ගේ පාස්පෝර්ට් එකක් තමයි ඩේවිඩ් උස්සලා තියෙන්නේ. ඉතින් දැන් ඩේවිඩ්ට සිද්ධ වෙනවා මේ සංදර්ශනේ රඟපාන්න. ඒක රඟපාන්න තියෙන්නේ ඩොල්ෆින් ඇදුමක් ඇදගෙන. ඉතින් ඒක නිසා ඩේවිඩ් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය විදිහට ඩේවිඩ් එක දැනගත්තට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා හැමෝම කොහොම හරි කිසිම ප්‍රශ්නයක් නැතුව නැව ඇතුලට පැන ගන්නවා. ඉතින් මෙතනදී මට ඔයාලට කියන්න බැරි වුණා ඩේවිඩ් වෙනම පාරක යන අතරේ ස්ටෙෆන් දන්නේම නැතුව එයාගේ බෑග් එක අර සිකියුරිටි එකෙන් චෙක් වෙන්නේ නැතුව ඇතුළට අරගෙන එනවා. ඉතින් ඒකෙන් එයාට පැකේජ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව නැව ඇතුළට අරගෙන එන්න පුළුවන් වෙනවා.
ඔය විදිහට කට්ටියම නැවඩාවට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ස්ටෙෆන් එයා ගාව තියෙන බෑග් එකක් උඩ තට්ටුවට අරගෙන යන්න හදනවා. ඉතින් මේ නැවේ තට්ටු 20ක් තියෙන නිසා තට්ටු 20ම මෙයා මේක පඩිපෙළ දිගේ තමයි අරගෙන යන්නේ. ඔය විදිහට එයා තට්ටු 20 මුඩට අරගෙන ගියාට පස්සේ උඩම තට්ටුවේ ඉන්න මේකේ වැඩ කරන ගෑනු කෙනෙක් ස්ටෙෆන්ට කියනවා අපරාධවා පඩිපෙළ පාවිච්චි කරේ පහළ ලිෆ්ට් එකක් තියෙනවා. ඒක දිගේ ඔයාට උඩට එන්න තිබ්බ නේද කියලා. ඒත් එක්කම ස්ටෙෆන් ආහෙනම් මං ආපහු ගිහිල්ලා ඒකෙන්ම එන්නම් කියලා එයා ආපහු පඩිපෙළ දිගේ පහළට එන්න පටන් ගන්නවා. ඉතින් මෙයා කොච්චර මෝඩද කියනවනම් එතනින් උඩට ගිහිල්ලා එයාගේ වැඩේ කරගන්නේ නැතුව එයා ආපහු සැරයක් පඩිපෙළ දිගේ පහළට එන්න පටන් ගන්නවා. ඔය විදිහට එයා පහළට එද්දී එයාගේ අතින් වැරදිලා එයාගේ අතේ තියෙන බෑග් එක පෙරලිලා පඩිපෙළ දිගේ එන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ස්ටෙෆන් ඉක්මනටම දෝගන ඇවිල්ලා මේ බෑග් එක ඇතුලේ තියෙන දේවල් වලට ඩැමේජ් එකක් වෙලාද කියලා බෑග් එක අරලා බලනකොට එයා දකිනවා මේ බෑග් එක ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා. ඉතින් මේ ඉන්නේ පැබ්ලිටෝ. එයා මෙහාට ඇවිල්ලා තියෙන අර බිත්තරේ ආපහු අරගෙන යන්න. ඉතින් මෙතනදී ස්ටෙෆන් හිතන්නේ මෙයා මේ රටෙන් පැනලා යන්න හදන කෙනෙක් කියලා. ඒක නිසා ස්ටෙෆන් එයාට කියනවා මං ඔයාට උදව් කරන්න. ඔයා සද්ද නැතුව ඉන්න කියලා. ඊට පස්සේ ස්ටෙෆන් පැබ්ලිටෝව එක්කගෙන යනවා යාගේ කාමරයට. ඉතින් මේ අතරේ අපිට ආපහු පෙන්නනවා ඩේවිඩ්ව. මේ වෙනකොට යාලා යාලාගේ කාමරවලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ ඩේවිඩ් එනවා ස්ටෙෆන්ගේ කාමරයට අර පැකේජ් එක හරියටම ඇවිල්ලාද කියලා බලන්න. ඉතින් එයා ඇතුළට එන්න හදනකොටම ස්ටෙෆන්ගේ කාමරේ ඉන්න පැබ්ලිටෝව එයා හංගනවා. ඉතින් ටික වෙලාවක් යද්දි ස්ටෙෆන් ඇතුළට ඇවිල්ලා පැකේජ් එක තියෙනවද කියලා බෑග් එක අරලා බලනවා. ඒත් එක්කම මෙයාලගේ කාමරේ ගාවලට සිකියුරිටි එකෙන් ඇවිල්ලා කතා කරනවා. ඒක ඇහුණ ගමන් ඉක්මනටම ඩේවිඩුත් ගිහිල්ලා හැංගෙනවා. ඉතින් එයා ගිහිල්ලා හැංගෙන්නේ පැබ්ලිටෝ ඉන්න තැන. මෙතනදී තමයි ඩේවිඩ් පැබ්ලිටෝව දකින්නේ. එයාව දැකපු ගමන් ඩේවිඩ්ට මතක් වෙනවා අර සෙඩ් එකේදී එයාව මංකොල්ල කන්න හදපු මිනිස්සයා නේද මේ ඉන්නේ කියලා. ඉතින් දැන් මෙයාලා දෙන්නට මෙතන මුකුත්ම කරන්න පුළුවන්කම නැහැ. මොකද එළිය සිකියුරිටි එක ඉන්නවා. මෙයාලා දෙන්න මෙතන මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තොත් ඒ සිකියුරිටි එකට මෙයාලා දෙන්න අහු වෙනවා. ඉතින් ඒක නිසා දෙන්න ගොඩක් ඉවසීමෙන් එතනට වෙලා ඉන්නවා. මේ අතරේ එළිය ඉන්න ස්ටෙෆන් සිකියුරිටි ගාඩ් එකේ කට්ටියට එයා ගාව තියෙන බෑග් එක ගිහිල්ලා දෙනවා. ඉතින් එයා ඒක ගිහිල්ලා දීලා ඒ වගේම බෑග් එක සිකියුරිටි ගාඩ්ගෙන් ඉල්ල ගන්නවා. ඉතින් මෙතනදී සිකියුරිටි ගාඩ් කියන්නේ යාලා දෙන්නගේ බෑග් දෙක පැටලිලා ඇවිල්ලා කියලා. ඒත් ඉතින් ඇත්තටම මේ වෙනකොට අර සිකියුරිටිට දුන්න බෑග් එකේ තමයි ඩේවිඩ්ගේ පැකේජ් එක තියෙන්නේ. ওই විදිහට සිකියුරිටියේ බෑග් එක අරගෙන යනවත් එක්කම ඩේවිඩ් එළියට ඇවිල්ලා ස්ටෙෆන්ගෙන් අහනවා අයියෝ ආයේ බෑග් එක දුන්නේ කියලා. එතකොට ස්ටෙෆන් එක පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඩේවිඩ් යාගෙන් අහනවා අයියෝ මේ මිනිස්සයව මෙතන තියාගෙන ඉන්නේ. මේ මිනිස්සයා මංකොල්ලකාරයෙක් කියලා. ඒත් එක්කම ස්ටෙෆන් යාට කියනවා යා මංකොල්ලකාරයෙක් නෙවෙයි යා අහිංසකයෙක්. එයා මේ රටින් පැනලා යන්න හදන්නේ. මං එයාට උදව් කරනවා. එච්චරයි කියලා. ඉතින් ওই විදිහට කිව්වට පස්සේ ඩේවිඩ් ඒක ගැන පස්සේ බලමු අපි දැන් ගිහිල්ලා අර පැකේජ් එක ගන්න ඕනේ කියලා. එයා ඉක්මනටම එතනින් එනවා අර පැකේජ් එක තියෙන තැනට. එයාගේ පස්සෙන් අර පැබ්ලිටෝත් එනවා. ඉතින් එයාට ඕන කරලා තියෙන්නේ ඒ පැකේජ් එක. ওই විදිහට එයාලා දෙන්න එන අතරේ අපිට පෙන්නනවා සිකියුරිටි ගාඩ්ව. මේ වෙනකොට එයාගේ බෑග් එක අරගෙන ඇවිල්ලා ලොකර් එකකට දාන ගමන් ඉන්නේ. ඉතින් එයා ඒක ලොකර් එකකට දාලා එයාගේ ඇඩ්වර්ටයිසින් වැඩ කරන ගෑනු කෙනාව හම්බෙන්න එනවා. ඉතින් මෙයාලා කාලකට සැරයක් වීඩියෝ එකක් රිලීස් කරනවා රටේ ඉන්න මිනිස්සුන්ට මෙයාලා කරන වැඩ ගැන පැහැදිලි කරන්න. ඉතින් මේ සිකියුරිටි ගාඩ් තනිකරම කරන්නේ අල්ලස් ගන්න එකයි හොරකම් කරන එකයි. එයා අල්ලන හොරබඩු සේරම එයා ගන්නවා. ඒවා කවදාවත් රජයට දෙන්නේ නැහැ. හැබැයි ඉතින් මෙයාලා වීඩියෝ වලින් එළියට පෙන්වන්නේ මෙයාලා නූලටම එයාලගේ රාජකාරිය කරනවා කියලා. ඉතින් ওই විදිහට එයාලා කට්ටිය වීඩියෝ එක ගැන කතා කර කර ඉන්න අතරේ අපිට පෙන්නනවා ඩේවිඩ්වයි පැබ්ලිටෝවයි. මේ වෙනකොට එයාලා දෙන්න අර ලොකර් එක ගාවට ඇවිල්ලා අර බෑග් එක හොයන ගමන් ඉන්නේ. ටික වෙලාවක් යද්දි ඩේවිඩ්ට පුළුවන් වෙනවා ඒ බෑග් එක හොයාගන්න. හැබැයි ඉතින් එයාට ඒක අරගෙන යන්න නම් හම්බෙන්නේ නැහැ. එතන ඉන්න පැබ්ලිටෝ ඒක එයාගෙන් උදුර ගන්න හදනවා. ඉතින් මෙතනදී ඩේවිඩ්ට හොදනම තරහ ගිහිල්ලා පැබ්ලිටෝව කරකලා එවනවා එතන තියෙන බිත්තියක් පැත්තට. ඉතින් මෙතනදී පැබ්ලිටෝ ඇවිල්ලා බිත්තිය හාරගෙන එතනින් එහා පැත්තට එනවා. ඉතින් ওই විදිහට එයා එහා පැත්තට එනවත් එක්කම යාව අහු වෙනවා එතන ඉන්න සිකියුරිටි ගාඩ්ට. ඉතින් ඒක දැකපු ගමන් එයා එතනින් එළියට ඇවිල්ලා බලනවා. එළිය මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒත් එක්කම ඩේවිඩ් ඉක්මනටම එතනින් අර බෑග් එකත් අරගෙන පැනලා දුවන්න පටන් ගන්නවා. මෙතනදී ඩේවිඩ්ගේ පස්සෙන් අර සිකියුරිටි ගාඩ් පන්නගෙන ආවට එයාට ඩේවිඩ්ව අල්ල ගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. මොකද එයා වීඩියෝ වල ගොඩක් ලොකු වැඩ දැම්මට ඇත්ත ජීවිතේ එයාට වැඩ දාන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඩේවිඩ්ට ඉක්මනට මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ওই විදිහට ඩේවිඩ් එතනින් පැනලා ගියාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ඩේවිඩ් ස්ටෙෆන්ගේ කාමරයට යනවා අර පැකේජ් එක හංගන්න. ඉතින් මේ වෙනකොට ඩේවිඩ් දන්නවා ඒ පැකේජ් එක ඇතුලේ තියෙන අමුතු විදිහේ බිත්තරයක් කියලා. ඉතින් යා ඒක නිසා ඒ බිත්තරේ එක එක රූප ඇදලා ඒක
අරගෙන ගිහිල්ලා ස්ටෙෆන්ට පෙන්නලා කියනවා මේක මගේ පුතාගේ උපන්දිනයට දෙන්න තමයි මම තියාගෙන ඉන්නේ. ඒක නිසා ඔයා මේක ලොකර් එක දාලා හංගලා තියන්න. කාටවත් මේක ගැන කියන්න එපා කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ ඩේවිඩ් එක එතන තියෙන ලොකර් එකට දාලා හංගනවා. ඊට පස්සේ ආයතන යන්න යනවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ස්ටෙෆන් ආපහු සැරයක් අර පැබ්ලිතෝ මේ කාමරේට එකගෙන ඇවිල්ලා යාව මෙහි තියාගෙන ඉන්නවා කියලා. ඉතින් යා එක ගැන ඩේවිඩ්ට කියන්නේ නෑ. එයා හොරෙන්ම තමයි මේ වැඩේ කරන්නේ. ඔය විදිහට පැබ්ලිතෝ මේ හැමදේම දැනගත්තට පස්සේ ආ තීරණය කරනවා අවස්ථාවක් ආපු ගමන් ඉක්මනට මාර බිත්තරේ අරගෙන මෙහෙම පැන ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ඩේවිඩ් යනවා එයාගේ පවුලේ කට්ටියව හම්බෙන්න. එයා ගිහිල්ලා පවුලේ කට්ටියත් එක්ක කතා කර කර ඉන්න අතරේ අපේ කතාව ආපහු සැරයක් එනවා ස්ටෙෆන්ගේ කාමරයේ පැත්තට. මේ වෙනකොට ස්ටෙෆන් නිදාගෙන ඉන්නේ. ඉතින් එයා නිදි අතරේ පැබ්ලිතෝ හොරෙන්ම අර ලොක් එක අරින්න උත්සාහ කරනවා කොහොම හරි අර බිත්තරේ අරන් පැන ගන්න. හැබැයි ඉතින් එයාට ඒක අරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යද්දි ඇතුලෙන් එකපාරටම සද්දයක් එන්න පටන් ගන්නවා. බලනකොට මේ වෙද්දී අර බිත්තරේ පුපුරලා ඒකේ හිටපු පැටිය එළියට ඇවිල්ලා. ඉතින් එයා ගහන සද්දේ තමයි මේ විදිහට ඇහෙන්නේ. ටික වෙලාවක් යද්දි ලොකර් එක කඩාගෙන එතනින් එළියට එන්න පටන් ගන්නවා. ඒත් එක්කම ස්ටෙෆන් ඉක්මනටම ඩේවිඩ්ට කතා කරලා මෙහාට එන්න කියනවා. ඒත් එක්කම ඩේවිඩ් ඉක්මනටම ස්ටෙෆන්ගේ කාමරයට දුවගෙන ඇවිල්ලා යාගෙන් අහනවා මොකද්ද සිද්ධ වුනේ? මම තියලා ගිහපු තෑග්ගට මොකද උනේ කියලා. ඉතින් එතකොට ස්ටෙෆන් කියනවා ඔයාගේ තෑග්ග එළියට ඇවිල්ලා ඉන්නවා. අන්න අර කූඩුවේ ඔයාගේ තෑග්ග තියෙනවා කියලා එයාට ගිහිල්ලා බලන්න කියනවා. ඒත් එක්කම ඩේවිඩ් ඇවිල්ලා බලනවා යාගේ තෑග්ගට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී තමයි අපිට පෙන්වන්නේ දගරවලිගේ පැටියෙක් ඉපදිලා එයා මේ කූඩුව ඇතුලේ ඉන්න විදිහ. ඉතින් ඔය විදිහට ඩේවිඩ් යාව දකින්නවත් එක්කම යාව පොඩ්ඩක් ළඟට අරගෙන බලනවා. ඉතින් මෙයාලා පළවෙනි වතාවට තමයි මේ වගේ සතෙක්ව දකින්නේ. ඉතින් පැබ්ලිතෝ මෙතනදී යාලා කට්ටියට පැහැදිලි කරලා දෙනවා මේ සතා ගැන. ඉතින් මෙතනදී මෙයාලා කට්ටිය හැමෝම එකතුලා මෙයාට නමක් දානවා. ඒක තමයි බිබි. ඉතින් මේ බිබි ගොඩක් දගයි. ඒක නිසා ටික වෙලාවක් යද්දි මෙයාලා හිතන්නේවත් නැති විදිහට බිබි මෙතනින් එළියට පැනලා දුවන්න පටන් ගන්නවා. ඉතින් යා එතනින් එළියට ගිහිල්ලා අන්තිමේදී යන්නේ ඩේවිඩ්ගේ කාමරේටම. මේ වෙනකොට ඩේවිඩ්ගේ කාමරේ ඇතුලේ තමයි එයාගේ වයිෆුයි ළමයි දෙන්න ඉන්නේ. ඒක දැනගත්ත ගමන් ඉක්මනට මෙයාලා කට්ටිය යනවා ඩේවිඩ්ගේ කාමරේට. ඉතින් ඊට පස්සේ ඩේවිඩ් හොරෙන්ම කාමරේ ඇතුලට ගිහිල්ලා අර බිබිව අල්ලගෙන එළියට එන්න හදනකොට එයාගේ අතින් වැරදීමකින් එතන තියෙන අල්මාරියක් පෙරලෙනවා. ඉතින් මේකේ සද්දය ඇහිලා හැමෝම එතනට එනවා. ඉතින් මට ඔයාලට කලින් කියන්න බැරි වුණා. මේ වෙනකොට මෙයාලගේ කාමරේම කොටසක් අරගෙන තමයි රොකි ඉන්නේ. ඉතින් යාට මේ නැවේ කාමරයක්වත් ගන්න සල්ලි නැති නිසා එයා මෙයාලට උදව් කරපු නිසා එයාලට මේ කාමරේ කොටසක් දීලා තියෙන්නේ. ඉතින් මෙතනට හැමෝම වගේ එනවා. ওই විදිහට එයාලා කට්ටිය ඇවිල්ලා බලනකොට එයාලා දකිනවා කබඩ් එකක් ඇද උඩට පෙරලිලා තියෙනවා. ඒක දැකපු ගමන් හැමෝම එකතු වෙලා ඒ කබඩ් එක ආව උස්සලා බලනවා. ඉතින් මෙතනදී වැරදීම ස්ටෙෆන්ගේ කකුලට පෑගෙනවා එතන තියෙන රිමෝට් එකක්. ඒ රිමෝට් එකේ තියෙන බටන් එක එබපු ගමන් අර ඇද ආපහු සැරයක් උඩට ඇකිලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට ඩේවිඩ් අර සතාවත් හංගගෙන ඒ ඇද යටට වෙලා තමයි ඉන්නේ. ඉතින් මෙතනදී යා හිතපු නැති විදිහට ඇද උඩට යන නිසා එතන ඉන්න හැමෝටම යාව අහු වෙනවා. ওই විදිහට යාව දැක්කට පස්සේ එයාගේ අගතුල ඉන්න මොකෙද්ද කියලා එයාගේ වයිෆ් අහනවා. ඒත් එක්කම එයාට කියන්න දෙයක් නැති වෙනවා. ඉතින් මෙතනදී ස්ටෙෆන් මෝඩයා නිසා එයා මෙතනදී යාලා හැමෝටම කියනවා ඒ ඉන්නේ පුතාගේ උපන්දින තෑග්ග අපි ඒක දැන් මෙයාට දෙමු කියලා. ඉතින් ඊට පස්සේ ඩේවිඩ්ට සිද්ධ වෙනවා මෙතන ඉන්න හැමෝටම එයාගේ ඇඟ ඇතුලේ හංගගෙන ඉන්න බිබිව පෙන්වන්න. ඉතින් ඒ බිබිව දැක්කහම ඩේවිඩ්ගේ පුතා ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඉතින් තීස්ත්‍ර නම් ගොඩක් සැකයි මේ සතා ගැන. මොකද මේ වගේ සතෙක් යාලා ජීවිතේටවත් දැකලා නැති නිසා. ඉතින් ওই විදිහට අන්තිමේදී ඩේවිඩ්ට සිද්ධ වෙනවා බිබිව එයාගේ ළමයාට බාර දෙන්න. ඉතින් ওই විදිහට එයාව බාර දුන්නට පස්සේ දැන් ඩේවිඩ් කල්පනා කරන්න පටන් ගන්නවා කොහොමද මේ සතාව අනිත් කට්ටියට පෙන්වන්නේ නැතුව ඇමරිකාවට අරගෙන යන්නේ කියලා. ඉතින් යා ඒක ගැන කල්පනා කර කර බිබීට කන්න පළතුරු හොයන්න යන අතර යාගේ පස්සෙන් පැබ්ලිතෝ ඇවිල්ලා යාට කියනවා ඔයා නිසා තමයි මේ හැම දෙයක්ම වුනේ. ඒ සතාට අර පාඩුවේ කැලේට වෙලා ඉන්න දුන්න නම් එයාට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙනකොට පැබ්ලිතෝ ඩේවිඩ් එක ගොඩක් ලොකු තරහකින් ඉන්නේ සතාව මෙහාට ගරගෙන ආපු නිසා. ඉතින් මෙතනදී ඩේවිඩ් පැබ්ලිතෝට කියනවා මං ඔයාට පොඩි උදව්වක් කරන්නද? ඔයාට මං ඒ සතාව ආපහු අරගෙන යන්න අවස්ථාවක් දෙන්න. ඉතින් ඔය සතාව අරගෙන ආපහු යන්න දකුණු ඇමරිකාවට. මං කොහොම හරි මගේ පවුලේ කට්ටියත් එක්ක ආපහු ඇමරිකාවට ගිහලා බේරිලා ඉන්නම් කියලා. ඉතින් දැන් ඩේවිඩ්ට හිතා ගන්න බෑ කොහොමද මේ සතාව ආපහු සැරයක් ඇමරිකාව ඇතුළට අරගෙන යන්නේ කියලා. ඒක නිසා යා තීරණය කරලා තියෙන්නේ සතාව ආපහු සැරයක් මේ මිනිස්සයාට දීලා එයා තනියම එහෙට ආපහු යන්න.
මොකද මෙයා මේ සතාව ඇමරිකාවට අරගෙන යන්න ගියොත් අනිවාර්යෙන් මෙහි ඉන්න සිකියුරිටි එකට මෙයාව අහු වෙනවා. ඉතින් ඒක නිසා තමයි යා මේ දේ තීරණය කළා තියෙන්නේ. ඉතින් මෙතනදී පැබ්ලිතොත් මේකට කැමති වෙනවා. මොකද යාටත් ඕන කරලා තියෙන්නේ ඒක. ඊට පස්සේ මෙයාලා දෙන්නම එකට එකතු වෙලා අර බිබීව කොහොම හරි මේ නැවෙන් එළියට එක්කගෙන යන්න වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් යාලට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ නැවේ ඉන්න කට්ටිය දැනගන්නේ නැති වෙන්න. ඒ බිබීව කොහොම හරි මේ නැවෙන් එළියට අරගෙන යන එක. ඉතින් ඒක නිසා යාලා ඒ බිබීව හංගලාම තියාගන්න හිතා ගන්නවා. හැබැයි ඉතින් යාලා කොච්චර ඒකට ප්ලෑන් කරත් වැඩක් වෙන්නේ නැහැ. මේ වෙනකොට ස්ටෙෆන් අර බිබීව වීඩියෝ කරලා Facebook එකේ ස්ටෝරිස් දාලා ඉවරයි. ඉතින් ඒකෙන් මුළු ලෝකෙම ඉන්න කට්ටිය මේ බිබී ගැන දැනගන්නවා. ඉතින් අන්තිමේදී ඩේවිඩ්ටත් හිතාගන්න බැරි වෙනවා මේ බිබී ගැන කොච්චර මිනිස්සු දැනගන්නවද කියලා. ඉතින් එයාලා හිතාගෙන හිටියේ නැවේ ඉන්න කට්ටියට දැනගන්න බැරි වෙන්න මෙයාව කොහොම හරි එළියට අරගෙන යනවා කියලා. හැබැයි ඉතින් අන්තිමේදී ස්ටෙෆන් නිසා සිද්ධ වුණේ මුළු ලෝකෙම ඉන්න කට්ටිය මේ සතා ගැන දැනගන්න එක. ඉතින් මේ මිනිස්සු ඒ සතා ගැන දැනගන්නවත් එක්කම ගොඩක් සල්ලි තියෙන මිනිස්සු වීඩියෝ දාන්න පටන් ගන්නවා ඒ සතාව අරගෙන අවිල්ලා දෙන කෙනෙක්ට එයා ඩොලර් මිලියන් එකක් දෙන්න උනත් කැමතියි කියලා. ඉතින් මේ දේවල් දකින්නවා අර කැලේ ඉන්න මංකොල්ලකාරයෝ ටික. ඉතින් එයාලට ඕන කරලා තියෙන්නේ සල්ලි. ඉතින් එයාලේ සතාව ජෙෆ්රිට විකුණලා තියෙන්නේ ඩොලර් 10000කට. ඉතින් දැන් එයාලට ඩොලර් මිලියනයක් හොයාගන්න පුළුවන් නිසා ඒ මංකොල්ලකාර කණ්ඩායමේ නායකයා අයාගේ කණ්ඩායමට කියනවා දැම්ම හැමෝම ලෑස්ති වෙන්න අපිට නැවක් මංකොල්ල ගන්න තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ යාලා කට්ටිය එතනින් පිටත් වෙලා එනවා අර නැව තියෙන පැත්තට. ඉතින් යාලා දැන් කරන්න හදන්නේ ආපෞසරයක් නැවට පහර දීලා බිබීව අල්ලගෙන යන්න. ඉතින් යාලට පුළුවන් අර වීඩියෝ එකේ කියපු මිනිස්සයාට බිබීව විකුණලා ඩොලර් මිලියන් එකක් අරගන්න. ඉතින් ඒක නිසා තමයි යාලා මේ විදිහට ආපහු වෙන්නේ. ඔය අතරේ අපි කතාව ආයෙත් එනවා නැව පැත්තට. ඉතින් මේ වෙනකොට ඩේවිඩුයි එයාගේ වයිෆුයි දෙන්න ආපෞසරයක් රණ්ඩු කරන ගමන් ඉන්නේ. මේ වෙද්දී හැම දෙයක්ම එහා පැත්තේ ඉඳන් ඩේවිඩ්ගේ පුතත් අහගෙන ඉන්නේ. එයාත් එක්ක මේ වෙනකොට බිබී ඉන්නවා. ඉතින් මෙතනදී බිබීට තේරුම් යනවා ඩේවිඩ්ලා රණ්ඩු වෙන නිසා ඩේවිඩ්ගේ පුතා හොදටම අවුල් වෙලා ඉන්නේ කියලා. ඉතින් යාට තේරෙනවා මෙයාගේ ප්‍රශ්නය. ওই විදිහට එයා එතනට ඇවිල්ලා එයාත් එක්ක ඉන්න අතරේ අපිට පෙන්නනවා ජෙෆ්රි ඩේවිඩ්ට කතා කරනවා. මොකද මේ වෙනකොට ජෙෆ්රි අර වීඩියෝස් දැකලා හැම දෙයක්ම දැනගෙන ඉන්නේ. ඉතින් යාට දැන් දැනගන්න ඕන වෙලා තියෙන්නේ මොකද්ද මේ නැවේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා එයා කෝල් කරත් ඩේවිඩ් මේ වෙනකොට එයාගේ වයිෆ් එක්ක රණ්ඩුවක ඉන්න නිසා එයා ඒ කෝල් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ජෙෆ්රිට හොදටම තරහ යනවා. ඉතින් දැන් එයාට ඕන කරලා තියෙන්නේ කොහොම හරි මේ ඩේවිඩ්ට කතා කරන්න. හැබැයි ඉතින් ඩේවිඩ් එයා ගන්න කෝල් ආන්සර් කරන්නේ නැහැ. ওই විදිහට ටික වෙලාවක් මෙයාලා දෙන්නගේ මේ රණ්ඩුව යන අතරේ අපිට පෙන්නනවා ඩේවිඩ්ගේ පුතා බිබීව එක්කගෙන යනවා බාත්රූම් එකට. ඉතින් මේ වෙනකොට බිබී හොදටම සෙල්ලම් කරලා ජරා වෙලා ඉන්න නිසා එයා කරන්න හදන්නේ බිබීව නාවන්න. ඉතින් මෙතනදී බිබී ගොඩක් දග නිසා එයා එක තැනක ඉන්නේ නැහැ. ඒක නිසා ඩේවිඩ්ගේ පුතාට එයාව නාවන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යද්දි මේ බාත්රූම් එක ඇතුලෙන් එන සද්දය මොකක්ද කියලා බලන්න ඩේවිඩ් මෙතනට එනවා. ටික වෙලාවක් යද්දි යාගේ වයිෆුත් එතනට එනවා. ඉතින් ඊට පස්සේ මෙතනදී බිබී එතන උඩ තියෙන කබඩ් එකක් උඩට නැගලා එයාලා කට්ටියටම වතුර ගහන්න පටන් ගන්නවා. අන්තිමේදී මෙයාලා කට්ටිය හැමෝම එකතු වෙලා බාත්රූම් එක ඇතුලේ වතුර ගහ සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඉතින් බිබීටත් ඕන කරලා තියෙන්නේ මේ දේම තමයි. මොකද බිබී හොදටම දැනගෙන හිටියා ඩේවිඩ්ලා රණ්ඩු වෙන නිසා තමයි ඩේවිඩ්ගේ පුතා දුකින් ඉන්නේ කියලා. ඉතින් මෙතනදී මෙයාලා සල්ලම් කරන්න පටන් ගන්නකොට ඩේවිඩ්ගේ පුතාට ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් ඒක තමයි බිබීටත් කරගන්න ඕන වෙලා තිබ්බේ. ඔය විදිහට යාලා කඩේ බාත්රූම් එකේ සෙල්ලම් කරාට පස්සේ යාලා එතනින් ආපහු සැරයක් එළියට එනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා එදා දවසේ රෑ. මේ වෙනකොට ඩේවිඩ්ගේ පුතයි බිබී දෙන්න එක කාමරේ තමයි ඉන්නේ. ඉතින් යාලා දෙන්න මෙතනදී හිතනවා නැමෙ පොඩ්ඩක් එළියට ගිහිල්ලා විනෝද වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ දෙන්නම හොරෙන් එළියට ඇවිල්ලා එළියේ තියෙන එක එක දේවල් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ නව ගොඩක් ලොකු නිසා මේක ඇතුලේ මෙයාලට විනෝද වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. දෙන්නත් එක්ක ගිහිල්ලා ෆොටෝ ගහනවා, එක එක දේවල් කනවා, ඇවිදිනවා, ඔය වගේ දේවල් කරලා යාලා දෙන්න හොඳට විනෝද වෙනවා. ඔය විදිහට එදා දවසේ රෑ විනෝද වෙනවත් එක්කම ඊළඟ සීන් එකකින් අපිට පෙන්නනවා පහුවදා උදේ. ඉතින් මේ වෙනකොට අර සිකියුරිටි ගාඩ්ගේ කැමරා කරන ගෑනු කෙනාට හම්බෙලා තියෙනවා බිබී ඩේවිඩ්ගේ පුතයි ගහපු ෆොටෝ වගේක්. ඉතින් මේ දේවල් දැකපු ගමන් එයාට තේරිලා තියෙනවා මේ නැව ඇතුලේ නීති විරෝධී සත්වයෙක් ඉන්නවා කියලා. ඒක තේරුම් ගත්ත ගමන් එයා ඉක්මනට මේ ෆොටෝ ටිකත් අරගෙන යනවා අර සිකියුරිටි ගාඩ්ව හම්බෙන්න. මේ වෙනකොට එයා ඉන්නේ හොස්පිටල් එක ඇතුලේ. මොකද එයා අර පඩි පෙලක් පල්ලේ වැටුණ නිසා මේ වෙනකොට එයාගේ කකුලක් කැඩලා තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයා මේ ෆොටෝ ටික සිකියුරිටි ගාඩ්ට පෙන්නනවත් එක්කම සිකියුරිටි ගාඩ් එයාට කියනවා අපි කොහොම හරි මේ ළමයාව ඉන්න තැන හොයාගන්න ඕනේ. එතකොට අපිට පුළුවන්
ඊළඟ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ලොකු ප්‍රවෘත්තියක් හදාගන්න. ඉතින් මේ සතා අපි කොහොම හරි හොයාගත්තොත් අපිට පුළුවන් වෙනවා ඊළඟ අවුරුද්දම මේ සතාගේ නම දාලා ඇදගන්න කියලා. ඉතින් දැන් එයා කරන්න හදන්නේ කොහොම හරිම බිබී ඉන්න තැන හොයාගෙන යව අල්ලගන්න. ඉතින් ඔය විදිහට සිකියුරිටි ගාඩුත් ඒ පැත්තෙන් යව හොයන අතරේ අපි කතාව ආපහු වෙනවා ඩේවිඩ්ලගේ පැත්තට. ඉතින් මේ වෙනකොට ඩේවිඩ්ලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බිබීට කන්න දෙන්නේ මොනවද කියන එක. ඉතින් මේ නව ඇතුලේ තියෙන තනිකරම මිනිස්සු කන කෑම නිසා බිබීට කන්න තියෙන කෑම ගොඩක් අඩුයි. ඒක නිසා යාළට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බිබීට කන්න දෙන්නේ මොනවද කියන එක. මෙතනදී පැබ්ලිතෝ යාළට කියනවා මේ සත්තු වර්ගය අර පිරාන කියන මාළු වර්ගය කනවා. මම දැක්ක මේ නැවේ උඩ කොටසේ පිරාන මාළුව දාලා ඉන්න පොඩි ටැංකියක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් එතනින් මේ පිරාන මාළුව අල්ලලා බිබීට කන්න දෙන්න කියලා. ඉතින් මේ දේ කිව්වට පස්සේ ඩේවිඩ්ගේ කට්ටිය තීරණය කරනවා පිරාන මාළුවෙක් අල්ලගෙන ගිහිල්ලා බිබීට කන්න දෙනවා කියලා. ඉතින් මේකට මෙයාලා කට්ටිය හැමෝම එකට එකතු වෙනවා. ඒක වෙනුවෙන් රොකි ස්ටෙෆනුයි දෙන්නත් එයාලා එකතු කරගන්නවා. මෙයාලා 4 දෙනා එකතු වෙලා තමයි මේ පිරාන මාළුවන්ව අල්ලන්න හදන්නේ. ඉතින් මෙයාලට මේ වැඩේ කරන්න තියෙන්නේ එතන ඉන්න මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තට හරවගෙන තමයි. නැත්තම් එතන ඉන්න හැමෝම දකිනවා මෙයාලා මේ පිරාන මාළුවන්ව අල්ලනවා කියලා. කොහොම හරි ඉතින් ওই විදිහට කට්ටියම එකතු වෙලා පිරාන මාළුවන්ව අල්ලන්න ලෑස්ති වෙන අතරේ ඩේවිඩ්ට පොඩි අදහසක් එනවා. එතන පල්ලෙහා තියෙන පූල් එකේ පොඩි සංදර්ශනයක් කරොත් එතන ඉන්න හැම මිනිස්සෙක්ගේම අවධානය එයාලා පැත්තට ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ පැබ්ලිතෝයි රොකි දෙන්න එකතු වෙලා එතන පොඩි සංදර්ශනයක් කරන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න මේ විදිහට මේ වැඩේ කරගෙන යන අතරේ ස්ටෙෆන් බිලිබිත්තක් පාවිච්චි කරලා පිරාන මාළුවන්ව අල්ලන්න හදනවා. හැබැයි ඉතින් එයාට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යද්දී එයාගේ බිලිපිත්ත එතන ඉන්න පුංචි බබෙක්ගේ කරට වැටිලා ඒ බබාව වැටෙනවා අර පිරාන මාළුවෝ ඉන්න ටැංකිය ඇතුළට. ඉතින් ටික වෙලාවක් යනකොට ඒ ටැංකියේ ඉන්න පිරාන මාළුවෝ මේ බබාගේ පැත්තට එන්න පටන් ගන්නවා. එකපාරටම ඒ බබාගේ පිටිපස්සේ එක පිරාන මාළුවෙක් ඇවිල්ලා එල්ලෙනවා. ඉතින් එයා ලොකු ඇදුමක් ඇදගෙන ඉන්න නිසා එයාට එකෙන් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එක්කම ස්ටෙෆන් ඉක්මනට මේ බබාව ආපහු සැරයක් උඩට ඇදලා ගන්නවා. ඉතින් මෙතනදී බබා හිටපු දෑනටම ගිහිල්ලා වැටෙනවත් එක්කම එයාගේ පිටිපස්සේ එල්ලිලා හිටපු පිරාන මාළුවා ගිහිල්ලා වැටෙන්නේ අර පහළ තියෙන පූල් එකට. මේ වෙනකොට පැබ්ලිතෝ ඉන්නේ පූල් එක ඇතුලේ. ඉතින් යා මේ වෙනකොට දන්නේ නැහැ එයා ඉන්න පූල් එකට පිරාන මාළුවෙක් වැටිලා කියලා. ඉතින් මෙතනදී ටික වෙලාවක් යද්දී පිරාන මාළුවා කෙලින්ම ඇවිල්ලා පැබ්ලිතෝගේ ඇගම කන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයාගේ අතේ තියෙන කන්ට්‍රෝල් එක එහෙම වෙලා අර උඩ වැඩදදා හිටපු රොකි එහෙම යන්න පටන් ගන්නවා. අන්තිමේදී මෙයාලගේ මේ සංදර්ශනය ඉවර වෙන්නේ රොකි එතන තියෙන පූල් එකෙන් එළියට විසික් වෙලා ගිහිල්ලා. ඉතින් එතන ඉන්න මිනිස්සු සේරම හිතන්නේ එක සංදර්ශනයේ කොටසක් කියලා. අන්තිමේදී රොකීට ඉන්න සිද්ධ වෙන්නේ නැවේ හොස්පිටල් එකේ. ඒ වගේම පැබ්ලිතෝටත් එයාගේ ඇගේ කෑලි කිහිපයක්ම නැති වෙනවා අර පිරාන මාළුවා නිසා. හැබැයි ඉතින් යාලේ පිරාන මාළුවාව කොහොම හරි අල්ලලා රිවීට අරගෙන ඇවිල්ලා දෙනවා එයාට කන්න. ඉතින් මෙයාට මේ පිරාන මාළුව දුන්නාම එයාලා එක තැනට වෙලා ඉන්න පටන් ගන්නවා. මොකද මෙයාලට පිරාන මාළුව දුන්නාම මෙයාලා ගොඩක් සංසුන් වෙනවා. ඒක නිසා තමයි එයාලා එක තැනකට වෙලා ඉන්නේ. ඉතින් ওই විදිහට අන්තිමේදී කොහොම හරි එයාලගේ වැඩේ කරගත්තට පස්සේ අපිට පෙන්නනවා රොකීව. මේ වෙනකොට රොකී ඉන්නේ හොස්පිටල් එකේ. ඉතින් එයා එතනට වෙලා ඉද්දි එතන ඉන්න සිකියුරිටි හොස්පිටල් එකකින් එළියට එන්න ලෑස්ති වෙනවා. එයාලා දෙන්න මේ වෙනකොට එතනදී කතා කරන්නේ කොහොම හරි අර බිබීව අල්ලගන්න විදිහක් ගැන. මේ දේ අහගෙන ඉන්න රොකී එයාලගෙන් අහනවා ඔයාලා ඔය කතා කරන්නේ දිග වලිගයක් තියෙන කහපාට සතෙක් ගැනද? මං දන්නවා ඔයා කොහෙද ඉන්නේ කියලා. හැබැයි මං ඔයාට ඒක ගැන කියන්නේ පොඩි කොන්දේසියක් උඩ. ඔයා මට මේ නවේ තියෙන ස්ටේජ් එකේ සංගීත සංදර්ශනයක් කරන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට මට පුළුවන් ඒක ගැන ඔයාට කියන්න කියලා. ඉතින් මෙතනදී රොකී ඒක ගැන මේ සිකියුරිටිට කියලා එයා මේ නව ඇතුලේ සංගීත සංදර්ශනයක් කරන්න ඉඩ ඉල්ල ගන්නවා. ඉතින් එයාට ඕන කරලා තියෙන්නේ කොහොම හරි සංගීතයෙන් ආවෝසර ප්‍රසිද්ධ වෙන්න. ඒක නිසා එයා ඩේවිඩ්ගේ කාමරයේ තියෙන තැන ගැන මේ සිකියුරිටිට කියනවා. ඉතින් ওই විදිහට ඒක එයා දැනගත්තට පස්සේ එයා ඩේවිඩ්ව හොයාගෙන එන්න පටන් ගන්නවා. මේ අතරේ අපිට පෙන්නනවා ඩේවිඩ්ව. මේ වෙනකොට ඩේවිඩ් යාගේ පුතාව හොයාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් එයා දැන් කරන්න හදන්නේ අද දවසේ එයාගේ පුතාවයි වයිෆ්යි ඩිනර් අවුට් එකකට අරගෙන ගිහිල්ලා ඒ අතරේ පැබ්ලිතෝට බිබීවත් අරගෙන මෙහෙන් යන්න කියන්නේ. ඉතින් අද දවසේ යාලා ප්ලෑන් කරලා තියෙන්නේ මේ බිබීව කොහොම හරි නැවෙන් එළියට යවනවා කියලා. මොකද තව දුරටත් මෙයාලා මේ බිබීව නැව ඇතුලේ තියාගත්තොත් එයාලට තවත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී ටික වෙලාවක් ඩේවිඩ් එයාගේ පුතාව හොයනකොට එයා දකිනවා එයා බිබී එක කතා කර ඉන්නවා. මෙතනදී ඩේවිඩ්ගේ පුතා බිබීට කියනවා ඔයා දන්නේ නැති වුණාට මගේ තාත්තා හරිම හොඳ කෙනෙක්. හැබැයි ඉතින් එයා එක දවසක් කරපු මෝඩ වැඩක් නිසා තමයි එයාට මේ විදිහට අපේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එක දවසක් එයා මාව ගන්න ඉස්කෝලේ එනකොට එයා වැරදිලා මං වෙනුවට වෙන ළමයෙක් තමයි ඉස්කෝලෙන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ.
අන්තිමේදී මාව වෙන මිනිස්සෙක් වාහනයක දාගෙන ගිහිල්ලා ඒ වාහනේ හැප්පිලා ලොකු සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ අන්තිමේදී අපේ අම්මා තාත්තත් එක්ක ලොකු තරහක් ඇති කරගත්තා. එයා කවදාවත් තාත්තට සමාව දුන්නේ නැහැ කියලා. ඉතින් මේ කතාව අහගෙන ඉන්නකොට ඩේවිඩ්ටත් තේරෙනවා එයා ලොකු වැරද්දක් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අයාගේ පුතා ගාවට ඇවිල්ලා එයාට කියනවා අපි දැන්ම කෑම කන්න යන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා බිබී වෙතන තියලා කෑම කන්න යන්න පිටත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩේවිඩ්ගේ කට්ටිය කෑම කන්න ගිහිල්ලා ඉන්න විදිහ. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට මෙතන තියෙන ස්ටේජ් එකට එනවා රොකි. ඉතින් එයාට ඩේවිඩ් ගැන සිකියුරිටි ගාර්ඩ්ට කියපු නිසා එයාට මේ හෝල් එකේ සින්දුවක් කියන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එයා මෙතනදී ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මෙතන ඉන්න කට්ටියට ඇහෙන්න සින්දුවක් කියන්න පටන් ගන්නවා. ඉතින් මෙයාට ඇත්තටම හොඳට සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔය විදිහට රොකි සින්දුව කියන අතරේ මෙතන හෝල් එකට එනවා පැබ්ලීතෝ. එයා එතනට ආවට පස්සේ ඩේවිඩ් එයා ගාවට ගිහිල්ලා එයාට කියනවා එහෙනම් ඔයා දැන්ම බිබීවත් අරගෙන මෙහෙන් ඉක්මනටම යන්න කියලා. ඉතින් දැන් මෙයාලා කරන්න හදන්නේ මෙයාලා මෙහෙ කෑම ගන්න අතරේ පැබ්ලීතෝගේ අතේ බිබීව මේ නැවෙන් එළියට අරගෙන යන්න. ඉතින් ඔය විදිහට යාලා දෙන්න කතා කර කර ටික වෙලාවක් ඉද්දී එතනට එනවා මෙතන හෝල් එකේ ප්‍රසංගය කරන මිනිස්සයා. ඉතින් ඔයාලට මතක ඇති මෙයා නැව ඇතුළට එනකොට මේ මිනිස්සයා මෙයාට කතා කරලා මෙයා මෙහෙට ආවේ ඇයි කියලා මෙයාට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මෙයා වෙන කෙනෙක්ගේ පාස්පෝර්ට් එකකින් ආපු නිසා ඩේවිඩ් දැන් සිද්ධ වෙනවා මේ ප්‍රසංගයේ එක කොටසක් කරන්න. ඒක එයාට කරන්න තියෙන්නේ ඩොල්ෆින් කෙනෙක් වගේ ඇදුමක් ඇදගෙන. ඉතින් මෙතනදී ඩේවිඩ් ගාවට එයා ඇවිල්ලා ඩේවිඩ්ව එක්කගෙන යනකොට එයා පැබ්ලීතෝට කියනවා ඔයා දැන් මෙතනින් ගිහිල්ලා ඔයාගේ වැඩේ හරියටම කරන්න මං ඔයාලට සුබ පතනවා කියලා. ඉතින් එයා එහෙම කියාගෙන එනවා ස්ටේජ් එක පැත්තට. ඒ අතරේ අපිට ආපහු පෙන්නනවා පැබ්ලීතෝව. මේ වෙනකොට එයා බිබී ඉන්න කාමරයට ඇවිල්ලා එයාට නිදිපෙති වගේ දීලා යාව නිදි කරවලා මෙහෙන් එකගෙන යන්න හදන්නේ. හැබැයි ඉතින් මෙයා මෙතනදී දෙන්නේ නිදිපෙති නෙවෙයි. ඒ වෙනකොට වැරදි පෙති වර්ගයක් තමයි මේ බිබීට දෙන්නේ. ඒක නිසා බිබීගේ සිහිය සාමාන්‍ය මට්ටමකට අඩු වෙනවා. හැබැයි ඉතින් මෙයා මෙතනදී බිබීට දෙන්නේ වැරදි පෙති වර්ගයක්. ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ওই විදිහට බිබීට පෙති ටික දුන්නට පස්සේ පැප්ලීතෝ එයාට නිින්ද යනකම් එතනට වෙලා ඉන්නවා. ටික වෙලාවක් කොහොම ඉද්දි මේ කාමරේ දොර ගාවට මිනිස්සෙක් ඇවිල්ලා මේ දොරට තට්ටු කරන්න පටන් ගන්නවා. මේ එන්නේ සිකියුරිටි ගාර්ඩ්. එයා ඇවිල්ලා ඉන්නේ බිබීව හොයාගෙන. ඉතින් ටික වෙලාවක් යද්දි පැබ්ලීතෝ දොර අරින්නේ නැති නිසා සිකියුරිටි ගාර්ඩ් දොර කඩාගෙනම ඇතුළට ඇවිල්ලා පැබ්ලීතෝව අල්ල ගන්නවා. ඊට පස්සේ එයා පැබ්ලීතෝගෙන් අහනවා කොහෙද අර අමුතු සතා ඉන්නේ කියලා. ඒත් එක්කම එයාලා දකිනවා බිබීව. ඉතින් මේ වෙනකොට බිබීට අර අමුතු පෙති වර්ගයක් දීලා තියෙන නිසා එයා අමුතු විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් මෙතනදී බිබී එයාගේ නැට්ට පාවිච්චි කරලා මේ සිකියුරිටි ගාර්ඩ්ටත් ගහලා එතනින් එළියට දුවන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙදිම පැබ්ලීතෝ ඉක්මනටම දුවගෙන ඇවිල්ලා මේ බිබීගේ නැට්ට එල්ලෙනවා. එහෙම නැත්නම් එයාට කවදාවත් බිබීව නම් අල්ල ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ තරමට මෙයා වේගවත්. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට පැබ්ලීතෝ මේ බිබිත් එක්කම එන්නේ අර ඩේවිඩ්ලා ඉන්න හෝල් එක අස්සට. ඉතින් මෙතනදී බිබී පැබ්ලීතෝ දෙන්න මේ හෝල් එක මැදින් යනකොට මේකේ ඉන්න මිනිස්සු හොදටම කලබල වෙනවා. ඒත් එක්කම මේක දකින්නවා ස්ටේජ් එකේ ඉන්න ඩේවිඩ්. මේ වෙනකොට ඩේවිඩ් අර ඩොල්ෆින් ඇදුම ඇදගෙන ස්ටේජ් එකේ ඉන්නේ. ඉතින් යා ඒක දැකපු ගමන්ම තේරෙනවා මොකක් හරිම අවුලක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක නිසා යා ඉක්මනටම මේ පැබ්ලීතෝගේ පස්සෙන් පන්නගෙන එනවා යාට මොකද්ද සිද්ධ වුනේ කියලා බලන්න. ඉතින් ටික වෙලාවක් යනකොට පැබ්ලීතෝ මේ හෝල් එකෙන් එළියට යනවා. හැබැයි ඉතින් මේ වෙනකොට හෝල් එකේ ලොකු කලබලයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ටික වෙලාවක් යද්දි ඩේවිඩ් පැබ්ලීතෝව හොයාගෙන එනවා. මේ වෙනකොට බිබීට අර පෙති නිසා නිින්ද ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට යාගේ නැට්ට ගල් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී පැබ්ලීතෝව දැක්ක ගමන් ඩේවිඩ් ඉක්මනටම යාගාවට ඇවිල්ලා යාගෙන් අහනවා "ඔයා මේ බිබීට නිදිපෙති නෙවෙයිද දුන්නේ කියලා?" ඉතින් එතකොට පැබ්ලීතෝ කියනවා "මන් මෙන්න මේ නිල් පාට පෙති වර්ගය දුන්නේ" කියලා. එතකොට තමයි ඩේවිඩ්ට මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ඔය විදිහට දෙන්න ටික වෙලාවක් කතා කර කර එකපාරටම එතනට එනවා ස්ටෙෆනුයි ඩේවිඩ්ගේ වයිෆුයි. එයාලා දෙන්න එනවත් එක්කම ඩේවිඩ් ඉක්මනට මෙතනින් පැන ගන්නවා. මොකද එයාව දැක්කොත් අනිවාර්යයෙන්ම මෙයාගේ බොරු හැම එකක්ම එයාගේ වයිෆ්ට මාට්ටු වෙනවා. ඉතින් ඔය විදිහට එයා එතනින් පැන ගත්තට පස්සේ ඩේවිඩ්ගේ වයිෆ් එතනට ඇවිල්ලා පැබ්ලීතෝගෙන් අහනවා මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. ඒත් එක්කම තමයි එයා දකින්නේ බිබීව. මේ වෙනකොට බිබීට සිහිය නැහැ. හැබැයි එයාගේ නැට්ට ගල් වෙලා වගේ තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයා පැබ්ලීතෝගෙන් අහනවා මෙයාට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම එයාත් දන්නේ නැහැ මොකද්ද මෙයාට මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි ඉතින් ඔතන ටික වෙලාවක් ඉද්දී එතනට ඩේවිඩ් ආපහු සැරයක් ඇවිල්ලා පොල්ලක් දික් කරලා කියනවා දැන්ම මට ඔය සතාව දෙන්න මන් නැත්තම් ඔයාලව මෙතනම ඉවරයක් කරලා දානවා කියලා. ඉතින් මෙයා මෙහෙම කිව්වට වැඩක් වෙන්නේ නැහැ. එයාගේ වයිෆ් එක අහන්නේ නැහැ. ටික වෙලාවක් යද්දී එයා යාගේ අතේ ඉන්න බීබීගේ නැට්ට පාවිච්චි කරලා
මේ ඩේවිඩ්ට හොදටම ගහන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඩේවිඩුත් නිකන් ඉන්නේ නැතුව එයාගේ පොල්ල පාවිච්චි කරලා මෙතනින් ගුටි කන්නේ නැතුව බේරෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් ඒක එච්චර සාර්ථක නෑ. කොහොම හරි ඉතින් ওই විදිහට දෙන්නගේ ෆයිට් එක ටික වෙලාවක් යද්දි ඩේවිඩ්ගේ පුතා එනවා එතනට. ඒත් එක්කම එකපාරටම ඩේවිඩ්ගේ වයිෆ් ගහන පාරකින් අර ඩේවිඩ්ගේ අතේ තියෙන පොල්ල කැල්ල ගිහිල්ලා ඒකෙන් කොටසක් වදිනවා ඩේවිඩ්ගේ පුතාගේ ඔළුවේ. ඒත් එක්කම එයාට සිහිය නැති වෙනවා. ඉතින් මෙතනදී ඩේවිඩ්ගේ වයිෆ් ඉක්මනටම අර බිබීව පැබ්ලිතෝගේ අතට දීලා එයාගේ පුතාව බලන්න යනවා. ඉතින් ඒ වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න පැබ්ලිතෝයි ඩේවිඩ්වි දෙන්න ඉක්මනටම බිබීවත් අරගෙන යනවා ලිෆ්ට් එක තියෙන පැත්තට. ඉතින් දැන් මෙයාලා දෙන්න කරන්න හදන්නේ ඉක්මනටම පැබ්ලිතෝවයි බිබීව මේ නැවෙන් එළියට පිටත් කරලා යවන්න. ඉතින් ওই විදිහට දෙන්නම ලිෆ්ට් එකට ඇවිල්ලා ලිෆ්ට් එකෙන් නැවේ පහළට එනවා. පහළට ඇවිල්ලා එළියට යන්න හදනකොටම තමයි මෙයාලට ඊළඟ කරදරේ පාත් වෙන්නේ. මේ වෙනකොට අර මංගොල්ලකාරයෝ සෙට් එක ඇවිල්ලා මේ මුළු නැවම අල්ලගෙන ඉන්නේ. ඉතින් දැන් එයාලා හොයන්නේ බිබීව. මේ වෙනකොට බිබී ඉන්නේ පැබ්ලිතෝගේ බෑග් එක ඇතුලේ. ඉතින් මෙතනදී පැබ්ලිතෝට මේ මිනිස්සු ටික දැක්ක ගමන් එයාට මතක් වෙනවා මේ කට්ටිය අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙන්නේ බිබීව හොයාගෙන කියලා. ඉතින් ඒක නිසා කිසිම සද්දයක් නොකර බිබීව හිමීට එයාගේ බෑග් එක ඇතුලේම තියාගන්නවා. ওই විදිහට ඒ කට්ටිය ටික වෙලාවක් ඉන්නකොට මේ මුළු නැවේම මිනිස්සු මෙතනට මේ කට්ටිය අරගෙන එනවා. ඉතින් ඊට පස්සේ මංකොල්ල කණ්ඩායමේ නායකයා ඉස්සරහට ඇවිල්ලා එතන ඉන්න හැමෝටම කියනවා අපි මේ වෙනකොට මේ මුළු නැවම යටත් කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට මෙතනින් ජීවිතේ බේරගෙන යන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන පුංචිම පුංචි වැඩයි. අපි හොයනවා කහපාට දිග වලිගයක් තියෙන පොඩි සතෙක්ව. එයාව අපිට දුන්නොත් අපි දැන්න මෙහෙම පිටත් වෙලා යනවා. ඔයාලගෙන් කවුරු හරි එහෙම සතෙක්ව දැක්කනම් දැන්ම අත උස්සන්න කියලා මෙයා කියනවා. ඒත් එක්කම පැබ්ලිතෝගේ බෑග් එකේ ඉන්න බිබීට මේ වෙනකොට සිහිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයා යාගේ නැට්ට පාවිච්චි කරලා බිබීගේ ඇඟ ඇතුලෙන් යවලා එයාගේ අත උස්සනවා. ඉතින් මෙතනදී ඇත්තරම පැබ්ලිතෝට මේ අත උස්සන්නේ බිබීගේ නැට්ටෙන් තමයි එයාගේ අත උස්සන්නේ. ඒක දැකපු ගමන් අර මංකොල්ල කණ්ඩායමේ නායකයා එයාගෙන් අහනවා එයාට මොන හරි දෙයක් කියන්න තියෙනවද කියලා. ඒත් ඉතින් ඇත්තටම පැබ්ලිතෝට මේ වෙලාවේ මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඉතින් බිබී නිසා එයාට සිද්ධ වෙනවා ඉස්සරහට එන්න. කොහොම හරි ඉතින් ওই විදිහට ටික වෙලාවක් යද්දි බිබී පැබ්ලිතෝගේ ඇඟ හැමතැනම අර නැට්ට යවලා එයාගේ අත් කකුල් පාලනය කරන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට පැබ්ලිතෝ දන්නේම නැතුව එයාගේ අත පාවිච්චි කරලා මෙතන ඉන්න මේ මංගොල්ලකාරයෝන්ගේ කණ්ඩායමේ නායකයාට ගහන්නත් පටන් ගන්නවා. ඉතින් මේවා පැබ්ලිතෝ හිතලා කරන දේවල් නෙවෙයි. හැබැයි ඉතින් ඒකෙන් අර මංකොල්ලකාර කණ්ඩායමේ නායකයාට ගොඩක් තරහ යනවා. ඉතින් මෙතනදී ආ පැබ්ලිතෝට ගහලා බිම දානවා. ඒත් එක්කම පැබ්ලිතෝ එයාට කියනවා මේ දේවල් මන් නෙවෙයි කරන්නේ ඉබේම මේවා සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එහෙම කියලා ටික වෙලාවක් යනකොට තමයි මෙතන ඉන්න හැමෝටම බලා ගන්න පුළුවන් වෙන්නේ පැබ්ලිතෝගේ එහා පැත්තෙන් අර බිබී හිටගෙන ඉන්නවා. මේ වෙනකොට යාර බෑග් එකෙන් එළියට ඇවිල්ලා. ඉතින් යාව දැකපු ගමන් හැමෝම මෙතනට වට වෙනවා මෙයාව අල්ලගන්න. මොකද මෙයාලා මෙහාට ආවේ මේ සතාව අල්ලගෙන යන්න. ඉතින් එයාලා හිතපු තරම් ලේසියෙන් එයාලට මේ බිබීව අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මෙයා දගර වලිගේ කෙනෙක් නිසා. මෙයාගේ වලිගය පාවිච්චි කරලා එයාට පුළුවන් ඕනම කෙනෙක් එක්ක සටන් කරන්න. ඉතින් ඒක නිසා ටික වෙලාවක් යනකොට බිබී එයාගේ උපරිම ශක්තිය පාවිච්චි කරලා මෙතන ඉන්න මිනිස්සුත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතන ඉන්න මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙනවා කොහොමද මේ පුංචි තතා මේ විදිහට යාළුව පරාද කරන්න කියලා. ටික වෙලාවක් යද්දි බිබීට පුළුවන් වෙනවා එතන ඉන්න හැම මංකොල්ලකාරයෙක්ටම ගහලා යාළුව බිම දාන්න. ඉතින් ඊට පස්සේ අන්තිමේටම බිබී මංකොල්ලකාර කණ්ඩායමේ නායකයාත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මෙතනදී බිබීට පුළුවන් වෙනවා ලේසියෙන්ම මෙයාවත් පරාද කරලා දාන්න. හැබැයි ඉතින් යා මුළු නැවේම කට්ටියත් එක්ක සටන් කරත් අන්තිමේදී සිකියුරිටි ගාඩ් එතනට ඇවිල්ලා මේ සතාට සිහි නැති වෙන බෙහෙතක් විදිනවා. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට බිබී සිහි නැතුව බිමට වැටෙනවා. ඒත් එක්ක මේ සිකියුරිටි ගාඩ් එතනට ඇවිල්ලා යාව අල්ලගෙන එතනින් අරගෙන යනවා. ඉතින් මේ වෙනකොට ජෙෆ්රි මේ සිකියුරිටි ගාඩ් එක කතා කරලා පොඩි ඩීල් එකක් දාගෙන ඉන්නේ. එයා මේ සිකියුරිටි ගාඩ්ට හොදට ගෙවන්නම් කියලා. ඉතින් මේ සිකියුරිටි ගාඩ්ට පුළුවන් ඩේවිඩ්ට වඩා හොදට ලේසියෙන්ම ඒ රට ඇතුළට මේ සතාව අරගෙන යන්න. ඉතින් ඒක නිසා තමයි යා මේ සිකියුරිටි ගාඩ්ව ඩීල් එකට දාගෙන ඉන්නේ. ඉතින් මෙතනදී හැමෝම මෙතනට ඇවිල්ලා බිබීව නිදහස් කරන්න කියලා ඉල්ලනවා. හැබැයි ඉතින් සිකියුරිටි ගාඩ් නම් යාව නිදහස් කරන්නේ නැහැ. ඊට පස්සේ සිකියුරිටි ගාඩ් එයාගේ අනිත් කට්ටියට කතා කරලා කියනවා ඩේවිඩ්ව අරගෙන එන්න කියලා. මේ වෙනකොට මේ බිබීව නැවට ගෙනාපු එකට වරදකාරයා විදිහට මෙයාලා ඩේවිඩ්ව අත්අඩංගුවට අරගෙන ඉන්නේ. ඉතින් දැන් ඩේවිඩ්ට සිද්ධ වෙන්නේ මේ වරදට කෙලින්ම හිරේට යන්න. ඉතින් මේ හැම දෙයක්ම අර ජෙෆ්රිගේ ප්ලෑන්. එයාට ඕන කරලා තියෙන්නේ කොහොම හරි සතාව එයා ගාවට ගෙන්න ගන්න. එයාට වැඩක් නැහැ ඩේවිඩ් හිරේ ගියත් නැතත්. එයා තමයි මේ සිකියුරිටි ගාඩ්ට කියලා තියෙන්නේ ඩේවිඩ්ව හිරේ යවලා කොහොම හරි මේ සතාව එයා ගාවට ගෙනල්ලා දෙන්න කියලා.
ඉතින් ওই විදියට ඩේවිඩ් එතනට එනවත් එක්කම එයාගේ වයිෆුයි පුතයි දෙන්න ඩේවිඩ් කරපු හැම හොර වැඩක්ම මෙතනදී දැනගන්නවා. ඉතින් යා මීට කලිනුත් මේ වගේ මෝඩ වැඩ ගොඩක් කරලා තියෙන නිසා මෙතන සිකියුරිටි ගාඩ් කියන හැම දෙයක්ම ඩේවිඩ්ගේ වයිෆුයි එයාගේ පුතයි දෙන්න පිළිගන්නවා. ඉතින් දැන් ඩේවිඩ් කරන්න හිතාගෙන හිටපු හැම දෙයක්ම වතුර ගිහිල්ලා තියෙන්නේ. එයාට දැන් මෙතනදී කරන්න කිසිම දෙයක් නැහැ. ඔය විදිහට ටික වෙලාවක් යද්දි මේ නැව එකපාරටම ගැස්සෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට මේ නැව ගොඩබිමකට ගහගෙන ඇවිල්ලා නගරයේ තියෙන ගොඩබිම වදිනවා. එතනදී තමයි මේ නැව හෙල්ලෙන්නේ. ඉතින් ඒ වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඩේවිඩ් ඉක්මනට මෙතනින් පැනලා දුවලා එළියට එනවා. ඊට පස්සේ ආයේ නැවෙන් එළියට පයින්නවා. ඒත් එක්කම එයාගේ පස්සෙන් පැබ්ලිතොත් ඇවිල්ලා එයත් එක්කම පයින්නවා. මොකද නැත්තම් පැබ්ලිතොට සිද්ධ වෙන්න අර සිකියුරිටි ගාර්ඩ්ලට අහුවෙලා හිරේ යන්න. ඉතින් ওই විදිහට දෙන්නම එතනින් පල්ලෙහාට පැන්නට පස්සේ ටික වෙලාවක් යනකොට යාළුවා දෙන්න එතන ළඟ තියෙන දූපතකට පීනලා අබේරෙනවා. ඉතින් මේ වෙනකොට නිවුස් වල යන්නේ පැබ්ලිතෝයි ඩේවිඩුයි දෙන්න අමුතු වර්ගයේ සතෙක්ව පැහැරගෙන යද්දි පොලිසියට අහුවෙලා පොලිසියෙන් පැනලා ගිහිල්ලා තියෙනවා කියලා. එයාලා දෙන්නව හොයන්න හැම පොලිසියකටම මේ වෙනකොට බාර දීලා තියෙන්නේ. ඉතින් අන්තිමේදී කවුරුවත් හිතපු නැති විදිහට ඩේවිඩුයි පැබ්ලිතෝයි දෙන්න ජාවාරම්කාරයෝ දෙන්නෙක් වෙලා ඉන්නවා. එයාලට දැන් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මෙතනදී ඩේවිඩ් කල්පනා කරන්න පටන් ගන්නවා කොහොම හරි ආපහු සැරයක් ගිහිල්ලා බිබීව බේරගෙන කොහොමද මෙහෙට ආපහු අරගෙන එන්නේ කියලා. ඉතින් දැන් එයා බිබීව බේරගත්තත් නැතත් හිරේ යන්න වෙන නිසා එයා හිතාගෙන බිබීව බේරගෙන එයාව කැලේට නිදහස් කරලා හරි හිරේ ගියා නම් හරි කියලා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් ওই විදිහට දෙන්න කල්පනා කරාට පස්සේ එයාලා දෙන්න එනවා බිබීව හොයාගෙන අර ජෙෆ්රිගේ සත්තුවත්ත පැත්තට. ඉතින් මේ වෙනකොට සත්තුවත්ත යට තියෙන අමුතු විද්‍යාගාරයක් ඇතුළට අර සිකියුරිටි ගාඩ් බිබීව අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන තියෙන ලැබ් එකේ වැඩ කරන විද්‍යාඥයෝ කරන්නේ සත්තුන්ගේ තියෙන ජාන අරගෙන ඒවා මිනිස්සුන්ට දෙන්න පුළුවන් විදිහේ බෙහෙත් හදන එක. ඉතින් මේ බෙහෙත් වර්ග වලින් සත්තුන්ට තියෙන එක එක හැකියාවන් මිනිස්සුන්ට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ ජෙෆ්රි කරන්න හදන්නේ බිබීගේ තියෙන හැකියාව DNA වලින් ගලවලා අරගෙන මිනිස්සුන්ට දෙන්න පුළුවන් විදිහේ බෙහෙතක් හදන්න. ඒක නිසා තමයි යා මෙහෙට මේ සතාව අරගෙන එන්න කියලා තියෙන්නේ. ඉතින් යා උඩ සත්තුවත්තක් කරගෙන යන්නේ මේ විද්‍යාගාරය වැහෙන්න. ඉතින් හැමෝම හිතන්නේ මෙයා සත්තුවත්තක් කරගෙන යනවා කියලා. හැබැයි ඉතින් ඇත්තටම මෙයා කරන්නේ මේ විදිහ අමුතු සත්තුන්ව මෙහාට ගෙනල්ලා එයාලව මරලා එයාලගේ DNA අරගෙන බෙහෙත් හදන එක. ඉතින් මෙතනදී සිකියුරිටි ගාඩ් එයා ගාවට ඇවිල්ලා එයාගේ වැඩේ කරලා දුන්නට පස්සේ එයා සිකියුරිටි ගාඩ්ට හොදට ගෙවලා එයාව එතනින් එළියට එක්කගෙන යනවා. ඒ අතර අපිට පෙන්නනවා හොරෙන්ම මේක ඇතුළට ඩේවිඩුයි පැබ්ලිතෝයි දෙන්න ඇවිල්ලා එයාලා දෙන්න එනවා බිබී ඉන්න තැනට. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්න ඉක්මනටම බිබී ඉන්න තැනින් එයාලව ගලවලා අරගන්නවා. ඉතින් ওই විදිහට එයාව ගලවලා අරගන්නවත් එක්කම එයාලට ඇහෙනවා සිකියුරිටි ගාඩ් ආපහු සැරයක් මේ ලැබ් එක ඇතුළට එනවා. එයා ආපහු එන්නේ එයාගේ ෆෝන් එක අරගෙන යන්න. ඉතින් එයා අතට ඇවිල්ලා ෆෝන් එක අරගෙන යන්න හදනකොට තමයි එයා දකින්නේ හිටපු තැන අර බිබී නෑ කියලා. මේ වෙනකොට බිබීව අරගෙන ඩේවිඩ්යි පැබ්ලිතෝයි දෙන්න එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඉන්නේ. ඒක දැකපු ගමන් සිකියුරිටි ගාඩ් එතන ඉන්න හැමෝටම ඒක ගැන කියනවා. ඉතින් ඒ අතර ඉක්මනටම මෙතනින් පැන ගන්න ඕන නිසා ඩේවිඩ්යි පැබ්ලිතෝයි දෙන්න එතනින් පැනලා දුවන්න පටන් ගන්නවා. මේක දකින්න සිකියුරිටි ගාඩ් එයාලගේ පස්සෙන් බන්නන්න ගිහිල්ලා එතන ස්ලෝත්ලගේ DNA වලින් හදපු බෙහෙත් බැරල් එකක් එයාගේ ඇඟට පෙරලා ගන්නවා. ඉතින් මේ බෙහෙත් ගෑවන ගමන් එයා ගොඩක් ස්ලෝ වෙනවා. ඉතින් එයාටත් දැන් ස්ලෝත්ලගේ හැකියාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ওই විදිහට එයා ස්ලෝ වෙන නිසා එයාට බැරි වෙනවා ඩේවිඩ්ලව අල්ලගන්න. ওই විදිහට ඩේවිඩ් එතනින් පැනගත්තට පස්සේ එයා කෙලින්ම යන්නේ එයාගේ ගෙදරට. මේ වෙනකොට එයාගේ ගෙදර එයාගේ වයිෆුයි පුතයි ස්ටෙෆනුයි තුන්දෙනා ඉන්නවා. ඉතින් යාළුව හම්බෙන්න තමයි මේ විදිහට යන්නේ. ওই විදිහට යාළුවා එතනට ගියාට පස්සේ ඩේවිඩ් එයාගේ පුතාට කියනවා මම මෙහාට ආවේ බිබීව මෙහෙන් ආපහු යවන්න කලින් ඔයාට තව එකපාරක් යාව පෙන්නන්න කියලා. ඉතින් ওই විදිහට ඩේවිඩ් කිව්වට පස්සේ ආයාගේ පුතාට බිබීව පෙන්නනවා. ඉතින් දැන් මෙයාලගේ ප්ලෑන් එක තියෙන්නේ පැබ්ලිතොත් එක්ක බිබීව ආපහු වර දකුණු ඇමරිකාවේ කැලේට යවන්න. ඉතින් මේ විදිහට මෙයාලා මේක ප්ලෑන් කරගෙන ඉන්නකොට එකපාරටම මෙයාලගේ මේ මුළු ගෙදරම වටලනවා. ඉතින් මේ වෙනකොට පොලිසියට නිවුස් එක ගිහිල්ලා තියෙන්නේ ඩේවිඩ් ආපහු ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා මුළු ගෙදරම මේ වෙනකොට පොලිසියෙන් වටලලා ඉන්නේ. ඉතින් මෙතනදී මෙයාලා හිතන්න පටන් ගන්නවා දැන් කොහොමද බිබීව මෙතනින් එළියට අරගෙන යන්නේ කියලා. ඉතින් මෙයාලට දැන් ඕන කරලා තියෙන්නේ කොහොම හරි බිබීව මේ යවා ගන්න. එතකොට මෙයාලගේ තියෙන ලොකුම ප්‍රශ්නය විසඳෙනවා. එහෙම නැත්නම් ආපහු සැරයක් අන්තිමේදී බිබීව හම්බෙන්නේ අර ජෙෆ්රිට.
ඉතින් ඒක නිසා මෙතනදී මෙයාලා කට්ටිය හැමෝම කල්පනා කරන්න පටන් ගන්නවා දැන් මොකද්ද කරන්න කියලා. ඒත් එක්කම ටික වෙලාවක් යනකොට ෆැබ්ලීතෝට අදහසක් එනවා. ඉතින් මේ ෆැබ්ලීතෝගේ තාත්තා මාස ගානකට කලින් ලොකු ලොතරැයියක් දිනලා යාළගේ පවුල අතෑරලා ගිහිල්ලා තනියම ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙනකොට එයා ගාව ලොකු සල්ලියක් තියෙනවා. ඒ වගේම එයාලා ගාව ප්ලේන් එකකුත් තියෙනවා. ඉතින් මෙයාලට මේ ප්ලේන් එක පාවිච්චි කරලා ඉක්මනටම දකුණු ඇමරිකාවට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාලට පුළුවන් පොලිසියට අහුවෙන්නේ නැතුව බිබීව කොහොම හරි ආපහු එයාගේ අම්මට තාත්තට බාර දෙන්න. ඉතින් ඕක ගැන ටික වෙලාවක් හිතුවට පස්සේ පැබ්ලීතෝ එයාගේ තාත්තට කතා කරනවා. ඉතින් මේ වෙනකොට පැබ්ලීතෝගේ තාත්තා පොඩි පාටි එක්ක ඉන්නේ. ඉතින් යාට කතා කරලා එයාගෙන් උදව්වක් ඉල්ලපුවා. එයා කැමති වෙනවා එයාගේ ප්ලේන් එක දෙන්නට දකුණු ඇමරිකාවට යන්න. ඉතින් ඊට පස්සේ මෙයාලා ප්ලෑන් එකක් හදාගෙන ගෙදරින් එළියට එනවා කොහොම හරි ප්ලේන් එක තියෙන තැනට ගිහිල්ලා එතනින් පැන ගන්න. ඉතින් කට්ටියම ගෙදරින් එළියට එන්නේ ගෙදර තියෙන බයිසිකල් පාවිච්චි කරලා. ඉතින් ওই විදිහට කට්ටියම එළියට ආවට පස්සේ යාළගේ පස්සෙන් මේ පොලිසිය කට්ටිය පන්නන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙයාලා ගොඩක් දක්ෂ නිසා යාළට පුළුවන් වෙනවා පොලිසියෙන් බේරිලා එතනින් පැන ගන්න. ඉතින් ටික වෙලාවක් යනකොට ඩේවිඩ් මේ පොලිසිය කට්ටියව වෙන පැත්තකට හරවලා අරගෙන යන නිසා අනිත් කට්ටිය හැමෝටම පුළුවන් වෙනවා ෆ්ලයිට් එක තියෙන තැනට යන්න. හැබැයි ඉතින් මෙයාලා පස්සෙන් පන්නන ජෙෆ්රි පොලිසිය කණ්ඩායමේ කට්ටිය හිතන්නේ මේ වෙනකොට බිබීව ඉන්නේ ඩේවිඩ් ගාව කියලා. ඉතින් ඒක නිසා එයාලා හැමෝම ඇවිල්ලා ඩේවිඩ්ව වට කරලා අල්ල ගන්නවා. ඒත් ඉතින් මේ වෙනකොට බිබී ප්ලේන් එක තියෙන තැනටත් ගිහිල්ලා ඉන්නේ. ඉතින් එයාලා හැමෝම ප්ලේන් එක ගාවට ගියාට පස්සේ එයාලා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා පැබ්ලීතෝගේ තාත්තා එනකල්. ඉතින් පැබ්ලීතෝගේ තාත්තා මෙහාට එයි කියලා තාම පැබ්ලීතෝට විශ්වාසයක් නැහැ. මොකද එයා මෙයාලව දාලා ගියපු නිසා එයා දැන් විශ්වාස කරන්නේ නැහැ එයාගේ තාත්තා මෙතනට ගියපු වෙලාවට එයි කියලා. හැබැයි ඉතින් එයා හිතුවේ නැති විදිහට එයාගේ තාත්තා මෙතනට එනවා. ඉතින් ওই විදිහට පැබ්ලීතෝගේ තාත්තාත් එතනට ආවට පස්සේ එයාලා ලෑස්ති වුණා ප්ලේන් එකෙන් මෙහෙ යන්න. හැබැයි ඉතින් මේ වෙනකොට තාමත් ඩේවිඩ් මෙහාට අවිල්ලා නැහැ. මේ වෙනකොට ඩේවිඩ් අර පොලිසිය කට්ටියට වට වෙලා ඉන්නේ. ඉතින් එයාට දැන් එතනින් පැන ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතනදී ඩේවිඩ් හිතනවා එයා පොලිසිය කට්ටියට අහුණාට අවුලක් නැහැ. මේ වෙනකොට එයා එයාගේ පුතාට ඕන කරන දේ කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් එයා එහෙම හිතාගෙන ඉන්න අතරේ අපිට පෙන්නනවා අනිත් පැත්තෙන් පැබ්ලීතෝයි කට්ටිය ප්ලේන් එකට නැගලා මෙතනින් යන්න පිටත් වෙනවා. මොකද මෙයාලා තවදුරටත් මෙතන හිටියොත් මෙයාලත් පොලිසියට අහු වෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට හැමෝම ප්ලේන් එකට නගලා එතනින් ටික දුරක් යනකොට ඩේවිඩ්ගේ වයිෆ්ට හිතෙනවා ඩේවිඩ්ව කොහොම හරි ආපහු බේර ගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ආ එතනින් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා පැබ්ලීතෝටයි පැබ්ලීතෝගේ තාත්තටයි පොඩි විස්තරයක් කියනවා. ඉතින් ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ඩේවිඩ්ව. මේ වෙනකොට ඩේවිඩ් පොලිසිය කට්ටිය වට කරගෙන ඉන්නේ. ඉතින් ඔය විදිහට එයාලා කට්ටිය එතරට වෙලා ටික වෙලාවක් ඉන්නකොට එයාලගේ පැත්තට ප්ලේන් එකක් එන්න පටන් ගන්නවා. මේ එන්නේ අර පැබ්ලීතෝගේ තාත්තගේ ප්ලේන් එක. ඉතින් මෙතනදී මේ ප්ලේන් එක එකපාරටම පහළට පාක් කළා. ඩේවිඩ්ව එකපාරටම එතනින් උඩට ඇතලා ගන්නවා අර බිබීගේ වලිගය පාවිච්චි කරලා. ඉතින් ඔය විදිහට බිබීගේ වලිගය පාවිච්චි කරලා ඩේවිඩ්ව එතනින් බේරගත්තට පස්සේ එයාලා හැමෝම දකුණු ඇමරිකාවේ බිබී ජීවත් වෙන්න ඕන කැලේ පැත්තට එන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේදී ජෙෆ්රිට සිද්ධ වෙනවා මේ හැම දෙයකටම වරදකරු විදිහට හිරේ යන්න. මොකද එයා පොලිසිය පාවිච්චි කරේ වැරදි විදිහට. ඉතින් ඔය විදිහට ජෙෆ්රි අන්තිමේදී හිරේ යනවත් එක්කම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ඩේවිඩ්වි කට්ටිය ආපහු දකුණු ඇමරිකාවේ තියෙන අර කැලේ ඇතුළට ඇවිල්ලා ඉන්න විදිහ. එයාලා හොයාගෙන එනවා මේ බිබීගේ අම්මගේ තාත්තගේ කූඩුව තියෙන තැන. ඉතින් ටික වෙලාවක් යනකොට පැබ්ලීතෝට පුළුවන් වෙනවා ඒක හොයාගන්න. ඉතින් මේ වෙනකොට බිබීගේ අම්මයි තාත්තයි දෙන්න එතනට වෙලා බලාගෙන ඉන්නේ. එයාගේ නැති වුණ බිත්තරේ පැබ්ලීතෝ අරගෙන එනකන්. ඉතින් මෙතනදී එයාලා බිබීව දකින්නවත් එක්කම ඉක්මනටම කූඩුවෙන් පහළට එනවා. එයාලා ඇවිල්ලා බලාගෙන ඉන්නකොට බිබී දුවගෙන ගිහිල්ලා එයාලව බදා ගන්නවා. ඉතින් අන්තිමේදී කොහොම හරි ඩේවිඩ්ටයි අනිත් කට්ටියට පුළුවන් වෙනවා බිබීව එයාගේ අම්මට තාත්තට බාර දෙන්න. ඒ වගේම බිබීත් මෙතනදී ඩේවිඩ්ගේ පුතාට ඕන කරන දේ එයා වෙනුවෙන් කරලා දෙනවා. ඉතින් මේ වෙනකොට ඩේවිඩ්ගේ වයිෆ්ට එයා ගැන තිබ්බ තරහ ටිකක් අඩු වෙලා තියෙන නිසා එයාලා කට්ටිය දැන් ආපස්සට පවුලක් විදිහට ජීවත් වෙන්න ලෑස්ති. ඉතින් අන්තිමේදී ඩේවිඩ්ගේ පුතාගේ හිතේ තිබ්බ ආසාවත් එයාට ඉෂ්ට වෙනවා. ඉතින් ඔය විදිහට හැම ප්‍රශ්නයක්ම විසඳුනාට පස්සේ පැබ්ලීතෝ තීරණය කරනවා එයා ගාව තිබ්බර මැප් එක ඉරලා විසික් කරලා දාන්න ඕනේ කියලා. මොකද ඒක ආපහු තව කෙනෙක්ගේ අතට ගියොත් මෙයාට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙයා අර නැවේදී මංකොල්ලකාරයෝ ගුටි කන අතරේ මේ මැප් එක හොරකම් කළා. ඉතින් දැන් කාගාවත් මේ වගේ තව මැප් එකක් නැහැ. ඉතින් ඒක නිසා එයා මෙතනදී මේ මැප් එක සම්පූර්ණයෙන්ම ඉරලා විනාශ කරලා දාන්න කියනවා. ඉතින් ඊට පස්සේ ඒක විනාශ කරලා දානවත් එක්කම එයාලා කට්ටිය ආපහු එතනින් එයාලා ජීවත් වෙන පැති වලට යන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට තමයි අද අපේ මූවි එක ඉවර වෙන්නේ. ඔයාලා මේ මූවි එක සම්පූර්ණයෙන් බලපු කෙනෙක් නිසා ඔයාලට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම channel එක subscribe කරලා නැති අය channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හම්බෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.